අද අපි සාකච්ඡා කරන්න යන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2018 වර්ෂයේ පළමු වාර ඇගීම 7 ශ්‍රේණියේ. හරි. ඉස්සෙල්ලාම තියෙනවා පළවෙනි කොටසේ රූපයක් දීලා තියෙනවා පහත රූපයේ සම්මිතික අක්ෂ සියල්ල අඳින්න කියලා රූපේ පුතේ මෙන්න මේවා දීලා තියෙනවා මේ ත්‍රිකෝණයක් මේ පැත්තට ඊළඟට මෙන්න දීලා මේ අතර තියෙන ත්‍රිකෝණයක් මේක අපිට කියන සම්මිතික අක්ෂ සියල්ල අඳින්න කියලා පුළුවන් පුතේ අපිට මේ අතට මේ අත සම්මිතික අක්ෂය අඳින්න පුළුවන් ආයි දෙක මැද්දෙන් අඳින්න පුළුවන් නේ සම්මිතික අක්ෂය තව එකක් ඒතර අපිට පුළුවන් සම්මිතික අක්ෂ දෙකක් අඳින්න පුළුවන් නේද? ඔව් සර්. හරි. එතකොට මේකේ තියෙන්නේ පළවෙනි එක සම්මිතික අක්ෂ ටික ඇඳලා දැක්කුවා. දෙවෙනි එක තියෙනවා සමමිතිය සම්බන්ධව අහලා තියෙනවා ප්‍රකාශ වගයක්. ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද දාන්න කියලා තියෙනවා අපිට තියෙනවා. දෙකේ ඒ තියෙනවා ද්විපාර්ශ්වික සම්මිතික රූපයක සමමිතික අක්ෂයක දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ කියලා. ඒතර අපි ගත්තොත් ද්විපාර්ශ්වික සම්මිතියක් ගත්තොත් අපි දැන් මේක ගත්තොත් එහෙම ද්විපාර්ශ්වික සම්මිතියක් තමයි මේ තියෙන්නේ. ඒතකොට මේ පැත්තේ දෙකේ තියෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමානයි නේද? ඒතකොට මේ පැත්තේ තියෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමානයි. එතකොට ඒ උත්තරේ හරි. ඊළඟට යම් තල රූපයක් යම් රේඛාවක් ඔස්සේ නැමීමේදී ලැබෙන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන නමුත් එම කොටස් දෙක සමපාත නොවේ නම් එම රේඛාව තල රූපේ සම්මිතික අක්ෂයන් වේ කියලා කියන්නේ. එතකොට මේක සම්මිතික අක්ෂයක් වෙන්නේ නැහනේ. එතකොට අපි ගත්තොත් සම්මිතික අක්ෂයක් වෙන්න නම් අපි මේ ටික ගත්තොත් එහෙම දෙපැත්තම මේ සමානව බෙදෙන්න ඕනේ. එතකොට මේ අපි දැන් ගත්තොත් මෙහෙම එක රූපයක් අපි ගන්නවා මේ අපි ගන්නවා මේ තන ගන්න ඍජු කෝණාශ්‍රය නේද? ඒත් අපි දන්නවා ඍජු කෝණාශ්‍රයක මෙන්න මේ වගේ තැනින් අපි නැමුවොත් මේ කොන මෙතෙන්ද සමපාත වෙන්නේ ඒ වුණාට මෙහෙම අපි කොටස් දෙකකට වෙන් කරොත් මේ කොටස් දෙක මේ හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වෙනවා. හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වුණාට මේක සමපාත වෙන්නේ නැහැ. එතකොට සමපාත වෙන්නේ නැත්නම් මේක මේ සම්මිතික අක්ෂයක් වෙන්නේ නැහැ. එතකොට දෙකේ A වලට උත්තරේ හරි, B වල උත්තරේ වැරදි. ඊළඟට සමචතුරාශ්‍රයක හා ඍජුකෝණාශ්‍රයක සම්මිතික අක්ෂ ගණන සමානයිලු. අපි ගත්තොත් එහෙනම් සමචතුරාශ්‍රයක් ගත්තොත් මේක සම්මිතික අක්ෂ තියෙනවා. මේ අතර තියෙනවා මේ අතර තියෙනවා අපිට මේ අතරත් ගන්න පුළුවන් සමචතුරාශ්‍රයක නම් අපිට මේ අතර ගන්න පුළුවන් සමචතුරාශ්‍රයක නම් හැබැයි ඍජු කෝණාශ්‍රයක මේ අතර අපිට ගන්න විදියක් නැහැ. එතකොට මේකේ අපිට ගන්න පුළුවන් වෙන්නේ ඍජු කෝණාශ්‍රයක මෙන්න මේ අතටයි විතරයි. එතකොට මේකේ තියෙන සම්මිතික අක්ෂ ගන්න සමාන වෙන්නේ නැහැ. මේකේ තියෙන සමාන වේ කියලා. ඒතර ඒකත් වැරදි. ඊළඟට D අපි ගත්තොත් ද්විපාර්ශ්වික සමමිති තල රූපයක ද්විපාර්ශ්වික සමමිති තල රූපයක සමමිතික අක්ෂ දෙකක් වුවද තිබිය හැකිය. එතකොට මේකේ දැන් අපි මේක ගත්තොත් මේකේ තියෙන සමමිතික අක්ෂ දෙකයි තියෙන්නේ දෙකක් වුවද තිබිය හැක. දෙකක් තියෙන්න පුළුවන් දෙකට වඩා වැඩියෙන් තියෙන්නත් පුළුවන්. එහෙනම් ගැටලුවක් නැහැ. එතකොට D උත්තරේ හරි. එතකොට දෙකේ A උත්තරේ හරි B උත්තරේ වැරදි. C උත්තරේ හරි D උත්තරේ වැරදි. හරි. ඊළඟට තුන්වෙනි එක තියෙනවා අපිට 3666 නම් ඒ කියන්නේ A සමානයි 3666 අපිට දීලා තියෙනවා. වගන්ති විදියට දීලා තියෙනවා 3666 නම් ඒ කුලකේ අවයව සංගල වරහන තුල ලිවීමෙන් කුලකේ ලියා දක්වන්නලු. එතකොට අපි මේක ලිව්වොත් එහෙම 3666 3666 අපිට පේනවා
මෙතන තියෙන 3 ඉලක්කම් නම් එකයි තියෙන 6 ඉලක්කම් තියෙනවා 3ක්. ඒතර අපිට ලියන්න පුළුවන් 6 ඉලක්කම් ලියන්න පුළුවන් එකපාර ලියන්න පුළුවන් එකයිනේ. ඒතර අපිට ලියන්න පුළුවන් මේකේ A සමානයි සංගල වරහන් ඇතුලේ 3,6 කියලා විතරයි නේද අපිට ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් සංගල වරහන් ඇතුලේ ලියන්න පුළුවන් A සමානයි 3,6 කියලා විතරයි අපිට මේකේ ලියන්න පුළුවන් වෙන්නේ. හරි. අපි හතරවෙනි ගැටලුව ගත්තොත් මේකේ තියෙනවා අපිට A සමානයි AEIOU කුලකය වෙන් රූප සටහනක් මගින් නිරූපණය කරන්නලු. අපි කොහොමද ගන්න වෙන් රූප සටහන? අපිට පුළුවන් මේම හිලිස්සාකාර හැඩයෙන් අපිට පුළුවන් වෙන් රූප සටහනක් ගන්න. එතකොට මේකේ අපිට A සමානයි කියපු හින්දා අපිට මේකේ ඒ ඉරිකැල් මේ ඊතලයක් ගහලා පෙන්වන්න ඕනේ මේක A කියලා වෙන් රූප සටහන අපි මේක ඇතුලේ ලියනවා. හැබැයි මේක ඇතුලේ ලියද්දී අපි කමා දාන්නේ අපි මෙහෙම ලියාගෙන යනවා. AEIOU කියලා අපි මෙහෙම වෙනම ලියාගෙන යනවා. පුතේ හරියද ඒතර මේ ටික? ඔව් සර්. හරි. අපි පස්වෙනි ගැටලුවත් ගත්තොත් එහෙම අපිට තියෙනවා සුළු කරන්න කියලා. අපිට තියලා තියෙනවා සුළු කරන්න කියලා රෝම ඉලක්කම් 1 තියෙනවා 8 එකතු කිරීම 3 වැඩි කිරීම 5 කියලා. 8 එකතු කිරීම 3 වැඩි කිරීම 5 කියලා. එතකොට අපිට මේ වගේ එකක් දුන්නොත් අපි ඉස්සෙල්ලාම වම් පැත්තේ ඉඳලා ගානට આવොත් අපි මේකේ තියෙන වැඩි කිරීමේ ලකුණ බෙදීමේ ලකුණ තමයි මුලින් අපි කරන්නේ. අපිට හම්බෙන්නේ ධන ලකුණක් වුණාට අපි ඊට පස්සේ හම්බ වෙනවා වැඩි කිරීමක්. අපි ඉස්සෙල්ලාම වැඩි කිරීමේ අදාළ දේ තමයි කරන්නේ. එතකොට අපිට පේනවා මේක 3 වැඩි කිරීම 5ක් තියෙනවා. අපි ලේසියට මෙතනින් දා ගන්නවා වරහණක්. එතකොට අපිට මේක වෙනම හදා ගන්න පුළුවන් මේක 3 වැඩි කිරීම 5ක් කියන කොටස. ඊළඟට මම ලියනවා මේ 8 වෙනසක් වෙන්නේ එකතු කිරීම ලකුණ ලිව්වා 3 වැඩි කිරීම 5ක් කියන්නේ 15යි. අපිට දැන් තියෙන එකතු කිරීම ලකුණක් විතරයි. දැන් මට මේක විසඳන්න පුළුවන් 8ට එකතු කරනවා 15ක් උත්තරේ 23ක් කියලා මට හම්බෙනවා. ඊළඟ කොටසේ අපිට තියෙනවා දෙවැනි එකේ 5 වැඩි කිරීම 8 5 වැඩි කිරීම 8 අඩු කිරීම 8. එතකොට මම මේකෙත් එනවා වම් පැත්තේ ඉඳලා ගානට එනවා මට ඉස්සෙල්ලාම වැඩි කිරීමේ ලකුණක් හම් වෙනවා ඒ ඉඳ ගැටලුවක් නැහැ. මම ඉස්සෙල්ලාම වැඩි කිරීමේ ලකුණට අදාළ කොටස විසඳනවා. මට තියෙනවා 5 වැඩි කිරීම 8 කියලා මම මෙතනින් පොඩි වරහණක් දානවා. 5 වැඩි කිරීම 8 කියන්නේ 40යි. ඊළඟට මම ගන්නවා මෙතන අඩු කිරීමේ ලකුණක් තියෙනවා 8ත් එක්ක අඩු කිරීම 8 කියලා. එතකොට මට එනවා 40න් අඩු කරාම 8ක් 32යි කියලා. එතකොට මට ඉස්සෙල්ලාම උත්තරේ එනවා 23යි කියලා ඊළඟට එනවා 32යි කියලා. පැහැදිලි නේ පුතේ? ඔව් සර්. හරි. ඊළඟට 6 වෙනි ගැටලුව තියෙනවා වරහන්නක් එක්ක තියෙනවා අගය සොයන්න කියලා. ඒතර මම මේ පැත්තෙන් මකන්නම්. හරි. එතකොට 6 වෙනි ගැටලුව තියෙනවා මට. එතකොට අපිට වරහණක් දීලා තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ වරහන් තියෙන කොටස තමයි සුළු කරන්න ඕනේ. ඒතර මේක අපිට වරහන් තියෙන කොටසක් තියෙනවා. එතකොට මම ලියන වරහන් තියෙන කොටස එකම තමයි ගන්න තියෙන්නේ. ඒතර මම යනවා වරහන් 6 වෙනි ගැටලුවට. මට තියෙනවා 15 එකතු කිරීම වරහන් ඇතුලේ 14 අඩු කිරීම 5 කියලා. ඊට පස්සේ බෙදීම 3 කියලා තියෙනවා. එතකොට පුතේ මේ වගේ ගානක් ආවොත් එහෙම වරහණක් තියෙනවා නම් අපි වරහණ සම්බන්ධ කොටස තමයි ඉස්සෙල්ලාම ඉවර කරන්නේ. එතකොට මේ කොටසේ අපිට එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීමට අමතරව වරහණ තියෙන කොටසක් තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ වරහණ තියෙන කොටස සුළු කරනවා. ඒතර මට පේනවා වරහණ තියෙන කොටසක් තියෙනවා. මම එතකොට 15 වෙනසක් වෙන්නේ එකතු කරනවා 14න් අඩු කරනවා 5. 14න් අඩු කරොත් 5ක් එනවා මට පුතේ 9ක් කියලා. මට ඊට පස්සේ එනවා බෙදීමේ ලකුණත් එක්ක 3. එතකොට දැන් මං ආයෙ එනවා වම් පැත්තේ ඉඳලා ගානට එනවා.
එකතු කිරීමේ ලකුණක් තියෙනවා. අපි බලනවා වැඩි කිරීමේ හෝ බෙදීමේ ලකුණක් තියෙනවාද කියලා. අපිට ඊට පස්සේ හම් වෙනවා බෙදීමේ ලකුණක්. මම මෙතනින් පොඩි වරහණක් දාගත්තා. ඒතර මට එනවා මම කරන්නේ බෙදීමට සම්බන්ධ කොටස මම කලින් විසඳනවා. ඒතර මට පේනවා මෙතන 9 බෙදීම 3ක් තියෙනවා. මම මේ කොටස විසඳනවා. 15 වෙනසක් එන්නේ එකතු කිරීමේ ලකුණත් මම එහෙම්ම දැම්මා. 9 බෙදීම 3 කියන්නේ 9 3ෙන් බෙදුවාම මට එනවා 3යි කියලා. එතකොට මේ කොටසේ මට එන්නේ ආයි තියෙන එකතු කිරීමේ ලකුණක් විතරයි විතර ගැටලුවක් එන්නේ. මම 15ට එකතු කරනවා 3ක් මට එනවා 18යි කියලා. 15ට එකතු කරනවා 3ක් මට උත්තරේ එනවා 18යි කියලා. එතකොට 6 වෙනි ගානට උත්තරේ එනවා 18යි කියලා. හරි. ඊළඟට පහත සඳහන් සංඛ්‍යා අතුරින් බෙදීමෙන් තොරව 9න් බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න කියනවා. එතකොට අපි කොහොමද 9න් බෙදෙන සංඛ්‍යා තෝරා ගන්නේ? අපිට පුළුවන් පුතේ 9න් බෙදෙන සංඛ්‍යා තෝරා ගන්නට කොහොමද? මේ තියෙන සංඛ්‍යා ටික පිළිවෙලට එකතු කරන්න. නැත්නම් අපි කියන පුතේ ඉලක්කම් දර්ශකය කියලා. ඒතකොට ඉලක්කම් දර්ශකයට අපිට ඉලක්කමක් දුන්නොත් ඒකේ තියෙන ඉලක්කම් ටික අපි එකතු කරනවා. එතකොට පුතේ අපිට එන්නේ ඉලක්කම් දර්ශකයේ 9 එනවා නම් අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යාව 9න් බෙදෙන්න ඕනේ. හරි අපි එකතු කරමු බලන්න. ඉස්සෙල්ලාම තියෙනවා 2106. එතකොට මම එකතු කරනවා 2යි 1යි 3යි 3යි 0යි 3යි 3යි 6යි 9යි. එතකොට මේකේ ඉලක්කම් දර්ශකය 9 ඉඳලා අපිට පුළුවන් 2106 යටින් ඉරක් අඳින්න. එතකොට 2106 යටින් මම ඉරක් ඇඳා. ඊළඟට මම ඊළඟ සංඛ්‍යා ටික එකතු කරනවා. 8342 8යි 3යි 11යි 11යි 4යි 15යි 15යි 2යි 17ක් එන්නේ මට. එතකොට මට එන්නේ 17ක්. එතකොට 17ත් මම ආයි සංඛ්‍යා දෙකක් විදිහට ලිව්වා. එතකොට 1යි 7යි 8යි. එතකොට මේක 9 වෙන්නේ නෑ. ඒක වැරදි. එතකොට තුන්වෙනි සංඛ්‍යාව මට තියෙනවා 5628. මම එකතු කරනවා 5යි 6යි 11යි 11යි 2යි 13යි 13යි 5යි 6යි 11යි 11යි 2යි 13යි 13යි 8යි මට එනවා. එතකොට 21යි නේද එන්නේ? එතකොට 21 කියලා උත්තරයක් එන්නේ. 21කින් අපි 2යි 1යි 3යි. එතකොට මේකේ බෙදෙන්නේ නැහැ 21 කියන්නේ 2 1 3 3 බෙදෙන්නේ නැහැ 9. එහෙනම් පුතේ ඒකත් උත්තරේ වැරදි. ඊළඟට 9ව 3ක් තියෙනවා. ආයි එකක් තියෙනවා 9ව 3 27යි 1යි 27 1යි 28යි. ඊට පස්සේ 2යි 8යි 10 කියලා. එතකොට ආයි එන්නේ 1 එන්නේ. එහෙනම් පුතේ එතකොට ඒකත් වැරදි. එතකොට එන්නේ සංඛ්‍යා 1යි නේද පුතේ උත්තරේට එන්නේ? ඔව් සර්. හරි. එතකොට 2106 කියන විතරයි උත්තරේට එන්නේ. ඊළඟට අපි යනවා 8 වෙනි ගානට. 19 කියලා තියෙනවා. කොටුවක් තියෙනවා මෙතන 2 කියලා ඉලක්කම එනවා. ඉලක්කම් 4 සංඛ්‍යාව 6 ඉතිරි නැතුව බෙදේ නම් කොටුවට ගැලපෙන ඉලක්කම ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. පුතේ ඒතර 6න් බෙදෙනවා කියලා ගත්තොත් අපි ගත්තා. 6න් බෙදෙනවා නම් මේක අනිවාර්යෙන් පුතේ ඉරට්ටි සංඛ්‍යාවක් වෙන්න ඕනේ නේද? ඔව් සර්. අපි 6න් බෙදෙනවා කියලා ගත්තොත් අනිවාර්යෙන් 2න් හා 3න් දෙකෙන්ම බෙදේ නම් පුතේ 6න් බෙදෙනවා කියලා තමයි අපි කිව්වේ. එතකොට පුතේ 2න් හා 3න් දෙකෙන්ම බෙදෙනවා නම් අපිට පුතේ අනිවාර්යෙන් මේක පුතේ ඉරට්ටි සංඛ්‍යාවක් වෙන්න ඕනේ නේද? පුතේ දෙකෙන් බෙදෙනවා නම් අනිවාර්යෙන් ඉරට්ටි සංඛ්‍යාවක් බෙදෙනවා නම් එතකොට මේ අපිට තියෙන 2 හින්දා මේක පුතේ අනිවාර්යෙන් දෙකෙන් බෙදෙනවා. ඊළඟට පුතේ කොහොමද 3න් බෙදෙනවා කියලා අපි හොයාගත්තේ? පුතේ 3න් බෙදෙනවා නම් අනිවාර්යෙන් පුතේ ඉලක්කම් දර්ශකය 3න් බෙදෙන්න ඕනේ නේද? දැන් පුතේ එකතු කරමු බලන්න. 9යි 1යි 10යි 10යි 2යි 12යි. පුතේ දැනටමත් මේක පුතේ ඉලක්කම් දර්ශකය 3න් බෙදෙනවා පුතේ 12 3න් බෙදෙනවා. අපිට පුතේ ඒතර බිඳුව දාන්න පුළුවන් නේද පුතේ මෙතෙන්ද? බිඳුව දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊළඟට පුතේ අපි දන්නවා 12ට පස්සේ 3න් බෙදෙන සංඛ්‍යාවක් තියෙන්නේ 15. ඒතර පුතේ 15 වෙන්න මෙතන 3ක් එකතු වුණොත් 15 වෙනවා ගැටලුවක් නැහැ. ඒතර මෙතන 3 වෙන්නත් පුළුවන්. ඊළඟට පුතේ 15ට පස්සේ ආයේ 3ක් එකතු වුණාම තියෙන්නේ පුතේ 18.
12ට 6ක් එකතු කරනාම එනවා පුතේ 18යි කියලා. එතකොට පුතේ 6 කියන සංඛ්‍යාවත් මෙතෙන්ද දාන්න පුළුවන්. ඊළඟට පුතේ 12ට 9ක් එකතු කරාමත් පුතේ 21යි. 21ත් පුතේ 3ෙන් බෙදනවා. එහෙනම් පුතේ 9 කියන ඉලක්කමත් අපිට දාන්න පුළුවන් පුතේ. එතකොට මෙතෙන් පුතේ සංඛ්‍යා හතරක් දාන්න පුළුවන් නේද පුතේ? ඕනනම් අපිට බිංදුව දාන්නත් පුළුවන්, 3 දාන්නත් පුළුවන් පුතේ, 6 දාන්නත් පුළුවන්, 9 දාන්නත් පුළුවන්. ඉලක්කම් 4න් ඕනම ඉලක්කමක් අපිට දාලා මේක පුතේ ඉතිරි නැතුව 6න් බෙදෙන සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන් නේද? ඔව් සර්. එතකොට පුතේ මේ සංඛ්‍යා ටිකම මේක ලියාගන්න තර ඕමන සංඛ්‍යාවක් අපිට දාන්න පුළුවන්. හරි. අපි යම් පුතේ 9 වෙනි ගැටලුවට. 9 වෙනි ගැටලුව තියෙනවා පුතේ 60 ප්‍රථමක සාධකවල ලෙස ගුණිතයක් ලෙස ලියන්න ඕන. පුතේ ඒතර ප්‍රථමක සාධක කියන්නේ මොකද්ද? අපි ගත්තොත් පුතේ දෙක ප්‍රථමක සාධකයන් මේක තමයි තියෙන පුතේ එකම ඉරට්ටේ සංඛ්‍යාව ප්‍රථමක සාධකවල එකම ඉරට්ටේ සංඛ්‍යාව පුතේ 2 2 3 5 පුතේ 7 තමා 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ. පුතේ අපි බලමු පුතේ 60 බෙදන්න පුළුවන්ද කියලා මේ සංඛ්‍යාවලින්. පුතේ අපි 60 බෙදනවා දෙකෙන්. පුතේ දෙකෙන් බෙදුවොත් අපිට එනවා පුතේ 30යි කියලා. පුතේ ආයි මට දෙකෙන් බෙදන්න පුළුවන් පුතේ 15යි කියලා එනවා. පුතේ 15 කියලාම පස්සේ පුතේ ආයි දෙකෙන් බෙදෙන්නේ නැහැ. මම බෙදනවා පුතේ 3ෙන් බෙදනවා පුතේ 5යි. එතකොට පුතේ ආයි මට ඉතුරු 5ෙන් බෙදන්න පුළුවන් පුතේ ඉතුරු වෙනවා 1ක්. එතකොට පුතේ මට ලියන්න පුළුවන් පුතේ 60 කියන සංඛ්‍යාව මෙතන 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 කියලා ලියන්න පුළුවන් නේද පුතේ මට? මට ලියන්න පුළුවන් සමානයි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 කියලා. හරි. ඊට පස්සේ පුතේ අපි යන් 10 වෙනි ගැටලුවට. 10 වෙනි ගැටලුවේ පුතේ අපිට මෙහෙම තියෙනවා. හරි. 10 වෙනි ගැටලුව පුතේ අපිට මෙහෙම තියෙනවා. 2 3 5 යන සංඛ්‍යාවල මහා පොදු සාධකයේ සොයන්නලු. පුතේ 2 3 5 යන සංඛ්‍යා මම ලියා ගන්න අපේ ඒවලට 2 3 5. පුතේ අපිට මේක ලියන්න පුළුවන් පුතේ. පුතේ ලියන්න පුළුවන් දෙවරක් එක 2යි තමයි ලියන්න වෙන්නේ වෙන සංඛ්‍යාවක් නැහැ. මේක පුතේ තුන් වරක් එක තමයි ලියන්න වෙන්නේ පුතේ 3යි කියලා පස් වරක් එක පුතේ 5යි කියලා විතරයි පුතේ ලියන්න වෙන්නේ. ඒතර පුතේ මහා පොදු සාධකයක් විදිහට ගත්තොත් පුතේ මේකේ පුතේ ගන්න වෙන්නේ පුතේ එක විතරයි නේද පුතේ ගන්න වෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ ඒක තුනම ගත්තොත් පුතේ අපිට ගන්න වෙන්නේ මෙන්න මේ එක කියන සාධකයේ විතරයි ගන්න වෙන්නේ පුතේ නේද? මේක පුතේ අපිට මහා පොදු සාධකය කියලා ගන්න වෙන්නේ පුතේ එක කියන සාධකයේ විතරයි. ඒක පුතේ මේකේ මහා පොදු සාධකය ගන්න වෙන්නේ එකයි. වෙන අපිට සාධක නැහැ පුතේ. ඒතර අපිට ගන්න වෙන්නේ එක කියන විතරයි මහා පොදු සාධකයේ විදියට ගන්න වෙන්නේ. ඒතර පුතේ වෙන සංඛ්‍යාවල අපි ගන්න නැහැ පුතේ මහා පොදු සාධකය එකයි කියලායි. පුතේ මේ තියෙන පුතේ ප්‍රථමක සාධකයක් ප්‍රථම සාධක ටිකක් ආවොත් විතරයි පුතේ මෙහෙම මහා පොදු සාධකයේ විදිහට අපිට ගන්න වෙන්නේ. මොකද ප්‍රථම සාධක එකක් හරි ආවොත් එimhe ඒකේ පුතේ මහා පොදු සාධකය කියලා ගන්න වෙන්නේ. එක තමයි පුතේ මහා පොදු සාධකය කියලා ගන්න වෙන්නේ. නැත්නම් වෙන සාධක නෑ පුතේ. මොකද ප්‍රථම සාධක වලට වෙන සාධක නෑ. ඊළඟට පුතේ අපිට ගන්න තියෙනවා 11 වෙනි ගැටලුවේ ඒවල 3 වෙනි බලය කියලා තියෙනවා පුතේ. හි පාදය. පුතේ එතකොට මෙහෙම ලිව්වාන් පස්සේ පුතේ පාදය පුතේ A නේද? එතකොට පුතේ රෝම ඉලක්කම් එක තියෙනවා පුතේ. මේක පුතේ පාදය A. පාදය A. ඊළඟට පුතේ මේකේ දර්ශකය 3යි පුතේ නේද? පුතේ දර්ශකය 3යි. අපි මේව ලිව්වොත් පුතේ අපි මේකට කියනවා මේකට කියනවා පුතේ පාදය කියලා. පුතේ මේකට අපි කියනවා පුතේ දර්ශකය කියලා. එතකොට පුතේ පාදය මොකද්ද? පාදය පුතේ A දර්ශකය 3යි. එතකොට පුතේ මේ වගේ අපිට දුන්නොත් එහෙම අපි මේ තමයි තියෙන්නේ පාදය මේ තියෙන්නේ පුතේ දර්ශකය. එතකොට පාදයේ A දර්ශකය 3යි. හරි. අපි 12 වෙනි එකට ගියොත් පුතේ 12 වෙනි එකේ පළවෙනි එක තියෙනවා පහේ දෙවනි බලය A වල දෙවනි බලය කියලා. අපිට කියනවා පුතේ ගුණිතයක් ලෙස විහිදුවා ලියන්නලු. එතකොට පුතේ මේ තියෙන්නේ මොකද්ද?
පහේව දෙකක් තියෙනව නේද පුතේ? අපිට මේක ලියන්න පුළුවන් නේද? 5 වැඩි කිරීම 5 කියලා පුතේ මේක. හරි. ඒතර 5 වැඩි කිරීම 5 කියලා ලිව්වා. ආයි පුතේ වැඩි කිරීමක් තමා තියෙන්නේ. මට ඒ වල දෙපාරක් ලියනවා පුතේ. ඒ වැඩි කිරීම ඒ කියලා. මට පුළුවන් පුතේ විහිදුවලා ලියන්න. මෙහෙම ලියන්න පුළුවන් නේද මට විහිදුවලා? 5 දෙපාරක් වැඩි වෙලා කියන එකත් දෙපාරක් වැඩි වෙලා මම විහිදුවා ලිව්වා පුතේ මෙහෙම. ඊළඟට අපිට දීලා තියෙනවා පුතේ විහිදුවා ලියලා දර්ශකාකාරයෙන් ලියන්න කියලා. විහිදුවා ලියලා තියෙනවා දෙකේව තුනක් විහිදුවා ලියලා තියෙනවා. ඊට අමතරව p පුතේ දෙකක් විහිදුවා ලියලා තියෙනවා. මට කියන්න පුළුවන් පුතේ එතකොට දෙකේව තුනක් මම විහිදුවා ලියලා තියෙනවා. දෙකේ තුන්වෙනි බලය කියලා මම ලිව්වා. ඊළඟට මෙතන වැඩි කරලා ඊළඟට මෙතන තියෙනවා පුතේ p කියන එක දෙපාරක් වැඩි වෙලාම ලියනවා පුතේ. දෙකේව තුනයි p වල p දෙකයි කියලා පුතේ හරිද එතකොට? හරි සර්. හරි. ඊළඟට අපිට කියනවා පුතේ 2001 සිට 2100 තෙක් කාල පරිච්ඡේදය අයත් වන්නේ කුමන සියවසටද කියලා. 2001 සිට 2100 පුතේ 100 තෙක් මේ කාල පරිච්ඡේදය පුතේ මේ පුතේ අපිට කියන කාල පරිච්ඡේදය අයත් වෙන්නේ කුමන සියවසටද කියලා. පුතේ අපි මේ සියවසක් කියලා ගත්තොත් පුතේ සියවසක් කියලා ගත්තොත් අපි දන්නවා පුතේ මෙතන තියෙනවා පුතේ සියවසක් කියන අවුරුදු 100ක් නේද? පුතේ අවුරුදු 100 නම් පුතේ මේකේ තියෙනවා පුතේ එකට බිංදු තව දෙකක් තියෙනවා නේද? අපි එක ගත්තොත් පුතේ තව බිංදු දෙකක් තියෙනවා. එහෙනම් පුතේ බිංදු දෙකයි කියන ඉලක්කම් දෙකක් පුතේ මම මෙතනින් අයින් කරනවා. පුතේ ඉලක්කම් දෙකක් අයින් කරොත් පුතේ මේක පුතේ 20ට වඩා වැඩි නේද? 20ට වඩා වැඩි හින්දා පුතේ අයත් වෙන්නේ පුතේ 21 වෙනි සියවසට නේද? ඔව් සර්. හින්දා 21 වෙනි සියවසට අයත් වෙන්නේ. ඔව්. 2100 දී පුතේ 21ට සමාන හින්දා පුතේ එන්නේ 21 වෙනි සියවස. එතකොට 20ට වඩා වැඩි හින්දා පුතේ එකක් වැඩි මෙතන. කියන්නේ 20 පසු වී තව අවුරුද්දක් ගිහින්ද කියලා පුතේ අපිට ගන්න වෙන්නේ 21 වෙනි සියවස කියලා නේද පුතේ අපිට ගන්න වෙන්නේ. දැන් මේ 2000 කියන්නේ 21 වෙනි සියවස. හරි. ඊළඟට අපිට තියෙනවා පුතේ පහත වර්ෂ අතුරින් අධික අවුරුදු තෝරා යටින් ඉරක් අඳින්න කියලා. පුතේ එතකොට අපි ඉගෙන ගත්ත පුතේ අගට බිංදු දෙකක් යෙදේ නම් පුතේ අනිවාර්යෙන් පුතේ ඒ අවුරුද්ද පුතේ 400ෙන් බෙදෙන්න ඕනේ නේද පුතේ? ඔව් සර්. එතකොට පුතේ 1900 පුතේ 400ෙන් බෙදෙන්නේ නැහැ නේද? එතකොට පුතේ ඒක අධික අවුරුද්දක් නෙමෙයි. 2000 පුතේ 400ෙන් බෙදෙන 400 පහක් තියෙනවා 2000ට. එතකොට පුතේ මේක අධික අවුරුද්දක්. එතකොට පුතේ දෙක අධික අවුරුද්දක්. එතකොට පුතේ 14 දී අධික අවුරුද්දක් වෙනවා පුතේ 2000 කියන එක අධික අවුරුද්දක් වෙනවා. ඊළඟ පුතේ 2004ත් අධික අවුරුද්දක් වෙනවා පුතේ. ඒක 4ෙන් බෙදෙන ඉඳ පුතේ අග ඉලක්කම් දෙක 4ෙන් බෙදෙනම් අපි ගන්නවා පුතේ. ඒක 4ෙන් බෙදෙනවා කියලා 2004ත් 4ෙන් බෙදෙනවා. පුතේ ඊට අමතරව 2010 පුතේ 4ෙන් බෙදෙන්නේ නැහැ. මොකද අග ඉලක්කම 10 පුතේ 10 4ෙන් බෙදෙන්නේ නැති ඉඳ පුතේ මේක 4ෙන් බෙදෙන්නේ නැහැ. උතර පුතේ බෙදෙන්නේ 2000යි 2004යි නේ පුතේ අධික අවුරුද්දයක් වෙන්නේ. ඔව් සර්. හරි පුතේ 15ට ගියොත් 15 තියෙන පුතේ ABC ඍජුකෝණාංශයක් කියලා. 15 තියෙනවා ABCD කියන ඍජුකෝණාංශයක් කියලා. මේක ABCD කියන ඍජුකෝණාංශයක් කියලා තියෙනවා. මෙහි සමාන්තර රේඛා ඇතනම් ඒවා සමාන්තර
බව අංකණයෙන් නිරූපණය කරන්න. පුතේ ඒතර සමාන්තර රේඛා තියෙනවා පුතේ මෙන්න මේකට නේද පුතේ මේක සමාන්තර වෙන්නේ. ඔව් සර්. ඊට පස්සේ පුතේ ආයි මේ ඍජු කෝණාශ්‍රයන් නම් මෙන්න මේ පාදයට මේ පාදේ සමාන්තර වෙනවා පුතේ අපිට මෙහෙම පෙන්වන්න පුළුවන් නේද? ඔව් සර්. හරි. ඊළඟට 16 තියෙනවා පුතේ AB රේඛා ඛණ්ඩයට AEදී ලම්බ රේඛාවක් ඇඳ එය AP ලෙස නම් කරන්න කියලා. පුතේ 16 තියෙනවා මෙන්න මෙහෙම රේඛාවක් ඇඳලා මේක පුතේ AB කියලා. පුතේ ලම්බ රේඛාවක් කියන්නේ පුතේ අංශක මේ 90ක රේඛාවක්. ඒතර පුතේ අංශක 90ක් පුරවන්නේ පුතේ අපිට මේ කෝණමානයෙන් පුළුවන් පුතේ අංශක 90ක රේඛාවක් බහින්න. පුතේ කෝණමානය අරගෙන ඉවරලා අපි මේක පුතේ අංශක 90 තියෙන කෝණමානේ අපි කෝණමානය ගත්තොත් පුතේ මේක අංශක 90 තියෙනවා. අපි අංශක 90 මෙතනින් තියලා පුතේ මේකේ අංශක 90ක් අපිට ගහ ගන්න පුළුවන්. ඒතර මෙතන අපි මෙතනින් වගේ තිතක් කරන් මේකේ මේකේ මැද්දට තියලා මේක අපි අංශක 90 ගන්නවා. ඊට පස්සේ අපිට එනවා පුතේ මෙන්න මෙහෙම රේඛාවක් අඳිත හැකි. අපිට මෙතන ලකුණු කරලා මෙන්න මේ රේඛාව ඇඳොත් පුතේ මේ ඉන්නේ අංශක 90ක රේඛාවක්. ඊට පස්සේ පුළුවන් පුතේ අපිට ලම්බ රේඛාවක් අඳින්න. එතකොට AB රේඛාවට නෑ කියන පුතේ මේකේ කියලා දෙන්නේ AB රේඛාවට AD ලම්බ රේඛාවක් කියලානේ. එතකොට පුතේ අපි පුතේ කෝණමානෙ තියන්නේ මේ A වලට තමයි පුතේ කෝණමානෙ තියන්නේ. A වලට තියලා පුතේ කෝණමානෙ තියලා එතන පුතේ අංශක 90 මාක් කරගන්නවා කෝණමානෙ. ඊට පස්සේ අපි අංශක 90 මාක් කරලා ඉවරලා පුතේ පුළුවන් අපිට මේක යා කරන්න. ඊට පස්සේ පුතේ අංශක 90 මාක් කරලා මෙතන යා කරලා අපිට මෙහෙම පුතේ මෙහෙම යා කරන්න පුළුවන්. එතකොට මේ තියෙන පුතේ AB රේඛාවට AD ලම්බ රේඛාවක් ඇඳ පුතේ ඒ ලකුණු කරන AP කියලා. එතකොට මෙතන අපි කියන්නේ A නම් මෙතන පුතේ අපිට ලකුණු කරත හැකි P කියලා ලකුණු කරන්න පුළුවන් නේද? ඔව් සර්. හරි. ඊළඟ පුතේ 17 වෙනි ගැටලුව තියෙනවා. මේකේ තියෙනවා පුතේ ඍණ 4 එකතු කිරීම ධන 6 හි අගේ ලබා ගන්නා අයුරු සංඛ්‍යා රේඛාවේ නිරූපණය කරන්නලු. පුතේ එතකොට මේකේ තියෙනවා ඍණ 6 ඉඳලා ධන 4 දක්වා අපිට පෙන්නලා තියෙනවා. මම මේක ලකුණු කරනවා ඍණ 6 ඊට ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 4 කියලා. එතන ඉතලයක් ගහලා තියෙනවා පුතේ. ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ පුතේ ඍණ 4 ලකුණු කරන්නේ නේද පුතේ? ඉස්සෙල්ලාම ඍණ 4 ලකුණු කරනවා යනවා පුතේ බිඳුවේ සිට ඍණ 4 දක්වාම ගිහිල්ලා පුතේ ලකුණු කරනවා ඍණ 4. දැන් හරි නේද? එතන මෙතන ලකුණු කරා. ඊළඟට පුතේ තියෙන්නේ එකතු කිරීම. එකතු කිරීම නම් පුතේ අපි යන්න ඕනේ පුතේ දකුණු අත පැත්තට නේද? අපි එතන පුතේ දකුණු අත පැත්තට කොච්චරක් යන්න ඕනේ පුතේ? දකුණු අත පැත්තට පුතේ 6ක් යන්න ඕනේ නේද? මම ඉස්සෙල්ලාම මෙතෙන්ද ගියා. ඊට පස්සේ දකුණු අත පැත්තට 6ක් යන්න ඕනේ. මම ගණන් කරනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. පුතේ මං ආයි මෙන්න මෙතෙන්ද පුතේ 6ක් යන්න ඕනේ නේද පුතේ? ඊට පස්සේ මං එනවා පුතේ මෙතෙන්ද මට එනවා පුතේ මෙතන. ඒතර පුතේ මෙතෙන්ද මං ඇත්තටම ගිහිල්ලා තියෙනවා. ඒතකොට බිඳුවේ ඉඳලා පුතේ දෙකක් නේද මේ ගිහින් තියෙන්නේ. ඒතර පුතේ මෙහෙම ලකුණු කරන්න හරිය නේද? ඔව් සර්. ඉතින්ලාම අපි 4ක් ගියා ඍණ 4ක්. ඊළඟට මං යනවා ධන 6ක් මෙහෙට. ඊට පස්සේ පුතේ ඇත්තටම බිඳුවේ ඉඳලා මං ගිහලා තියෙන්නේ මෙන්න මෙතෙන්ද ඉඳ මම බිඳුවේ ඉඳලා මෙහෙම ලකුණු කරා. එතකොට පුතේ මේ විදිහට ලකුණු කරා නම් හරි පුතේ. එතකොට දෙකේ කියන පුතේ පිළිතුර සොයන්නලු. මේ එක ඉතර පුතේ පිළිතුර මොකද්ද පුතේ? ධන 2යි නේද? මම මේ ඇත්තටම කියලා තියෙන බිඳුවේ ඉඳලා ධන 2ක් මේ පැත්තට ගිහින් තියෙන උත්තරේ පුතේ ධන 2යි. උත්තරේ ධන 2යි. ඊළඟට තියෙනවා පුතේ 18 වෙනි ගානේ පුතේ අගය සොයන්න කියලා තියෙනවා. මෙතන තියෙනවා පුතේ ඍණ 5න් 2ක් තියෙනවා. ආයි පුතේ එකතු කිරීම තියෙනවා පුතේ ඍණ 5න් 2ක් තියෙනවා. පුතේ දැන් මේ මොකද්ද පුතේ තියෙන්නේ? මේ පුතේ තියෙනවා අපිට එක හා සමාන ලකුණු දෙකක් නේද පුතේ තියෙන එකතු කරන්න. මේකෙත් පුතේ ඍණ මේකෙත් තියෙන පුතේ ඍණ නේද? එතකොට පුතේ සංඛ්‍යා දෙකේ ලකුණු සමානයි නේද අපිට? සංඛ්‍යා දෙකේ ලකුණු සමාන නම් පුතේ අපිට පුළුවන් නේද පුතේ සංඛ්‍යා දෙක එකතු කරලා තියෙන ලකුණු දාන්න පුළුවන් නේද?
සංඛ්‍යා දෙකක පුතේ ලකුණු සමාන නම් තියෙන්නේ එකතු කරන්න නම් පුතේ සංඛ්‍යා දෙක එකතු කර ඒ සංඛ්‍යා දෙකට අදාළ ලකුණු ගන්න පුළුවන් නේද? හරි. ඔව් ඒතර සර්. පුතේ මොකද්ද මම පුතේ ලකුණ මම මෙතන කියන්නේ ලකුණ මම පුතේ පහෙන් දෙකට එකතු කරනවා පුතේ. දැන් හරි නේද? මේක නේද පුතේ වෙන්නේ? මම පහෙන් දෙකට එකතු කරනවා පහෙන් දෙකට සමාන හින්දා ලකුණු එකතු කරනවා පුතේ 2යි 2. මට එනවා පුතේ උත්තරේ 5න් 4යි කියලා. උත්තරේ මට එන්නේ 5න් 4යි. උත්තරේ එන්නේ පුතේ ලකුණ එන්නේ නේද? පුතේ 5න් 4ට පුතේ උත්තරේ එන්නේ ධන උත්තර මේ ඍණ උත්තරය නේද පුතේ එන්නේ? මොකද දෙකේම ලකුණ ඍණ හින්දා පුතේ මට එනවා උත්තරේ ඍණ 5න් 4යි කියලා පුතේ. හරි සර්. හරි. ඊළඟ පුතේ 19 වෙනි ගැටලුවට ගියොත් පුතේ කියනවා පුතේ ඔරලෝසුවේ පැය කටුවත් මිනිත්තු කටුවත් අතර සුළු කෝණයක් සෑදෙන පරිදි පිහිටීමක වේලාව ලියා දක්වන්න කියලා. පුතේ ඒතකොට සුළු කෝණයක් කියන්නේ අපි දන්නවා පුතේ අංශක 0.90ත් අතර කෝණයකට කියනවානේ පුතේ අපි මේ සුළු කෝණයක් කියලා. ඔව් සර්. හරි. ඒතකොට පුතේ 0.90ක් අතර තියෙන කෝණයක් පුතේ අපි අඳනන් හරි නේද? ඔව් සර්. 0.90ත් අතර තියෙන කෝණයක්. හරි. මේ එතකොට පුතේ අපිට පුළුවන් අපි වේලාවකට ඔරලෝසුව මෙහෙම ගත්තා. අපි ඔරලෝසුවක් ඇඳලා මේකේ පුතේ වේලාව අපි මෙහෙම 12 6 3 9 තියෙනවානේ. එතන 1 2 තියෙනවා. එතන 4 5 7 8 10 11. ඒත් පුතේ මෙන්න මේව අපි ගත්තොත් පුතේ මෙන්න මෙහෙම වෙලාවක් ලියවන හරිය නේද අපි? මෙන්න මේ වගේ වෙලාවක් ඒක දෙක වෙන්න පුළුවන් නේද පුතේ? දෙක වෙන්න පුළුවන් නැත්නම් මේ එක වෙන්න පුළුවන් නේද? සම්මුණ දෙක වගේ වෙලාවක් හරිය නේද? ඔව් සර්. එක දෙක වගේ වෙලාවක් හරි. එතකොට එක්ක වෙලාව දෙක වෙන්නත් පුළුවන් එක්ක සම්මුණ එක වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවක් ලියවන හරිය නේද අපි? ඒ කියන්නේ මේ අංශක ඒ කියන්නේ පුතේ මේ 3 කියන වෙලාව වෙන්න බෑනේ. ඒතර පුතේ සම්මුඩ 3 කියන වෙලාව වුණොත් එහම අංශක 90ක කියන කෝණයක් යනවා. එතකොට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවක් තමයි ගන්න වෙන්නේ. 2 3 වගේ වෙලාවක් තමයි අපිට ගන්න වෙන්නේ පුතේ. හරි නේද එතකොට? හරි සර්. ඊළඟට තියෙනවා පුතේ ඊළඟ එකේ තියෙනවා රූපේ දත්ත අණුව මහා කෝණයක් නම් කරන්නලු. පුතේ අපිට දීලා තියෙනවා මෙහෙම රූපයක් ඇඳලා. එතකොට පුතේ මහා කෝණයක් කියන්නේ මොකද්ද පුතේ? අංශක 90යි 180යි අතර කෝණයකට කියනවා පුතේ අපි මහා කෝණයක් කියලා. එතකොට අපි අංශක 90යි 180යි අතර කෝණයක් අපි ගත්තොත් පුතේ අපිට කියන්න පුළුවන් එක මහා කෝණයක් කියලා. මෙහෙම තියෙනවා පුතේ රූපයක්. අපිට මෙතනින් අංශක 90ට හරියට වෙන් කරපු එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට තියෙනවා මෙහෙම කෝණයක්, මෙතනින් මෙහෙම කෝණයක් තියෙනවා. මෙතන තියෙනවා A, මෙතන E කියලා තියෙනවා, මෙතන O කියලා තියෙනවා, මෙතන B තියෙනවා, මෙතන C තියෙනවා, මෙතන තියෙනවා පුතේ D. හරි. අපිට කියනවා පුතේ මෙන්න මේ කෝණය අංශක 90යි කියලා. අපිට පුතේ මහා කෝණයක් කියලා ගත්තොත් පුතේ ගන්න ඕන පුළුවන් නේද පුතේ මෙන්න මේ AOB මේ සමහර AOD කෝණය පුතේ මහා කෝණයක් නේද? ඔව් සර්. පුතේ AOD කියන්නේ මහා කෝණයක්. නැත්නම් අපි අනිත් පැත්තට ගත්තොත් AOD කියන්නේ මහා කෝණයක්. නැත්නම් අපිට පුළුවන් නේද පුතේ මෙන්න මේ කෝණය ගන්න? EOB කියන කෝණයත් පුතේ මහා කෝණයක් නේද? ඔව් සර්. EOB කියන්නේ මහා කෝණයක්. EOB කියන්නේ පුතේ මහා කෝණයක්. පුතේ හරි නේද එතකොට? හරි සර්. දෙවෙනි කොටසට යන්න. මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නෙටත් තවත් ප්‍රශ්න 4කටත් පිළිතුරු සපයන්න කියලා. ඒතර මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ ලකුණු 16ක්ද ඉතිරි ප්‍රශ්න වලට ලකුණු 11 බැගින්ද හිමි වේ කියලා. ඒතර මේකේ අපි ගත්තොත් එහෙම ඉතලාම තියෙන ඔබ පන්තියේ ඉගෙනගත් සාධක හා ගුණාකාර යන
පාඩම සිහිපත් කරන්න කියලා. එතකොට මේකේ තියෙනවා පුතේ ඉස්සෙල්ලාම 6521 සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කීයද කියලා. එතකොට පුතේ අපි දන්නවා ඉලක්කම් දර්ශකය කියන්නේ මොකක්ද? අපි සංඛ්‍යා ටික එකතු කරන්න හරිය නේද? එතකොට අපි ගත්තොත් 6521 කියන එකේ අපිට පුළුවන් ඉලක්කම් දර්ශකය අපිට ලියන්න 6 අපි එකතු කරනවා 6යි 5යි 2යි 1 එකතු කරනවා නේද? එතකොට අපිට ඉලක්කම් දර්ශකය 6යි 5යි 11යි 11යි 2යි 13යි 13යි 1යි 14යි කියලා නේද එන්නේ? 6 5 11 11 1යි 14. එතකොට ඉලක්කම් දර්ශකය 14යි නේද එතකොට? ඔව් සර්. හරි. එතකොට අපිට ඉලක්කම් දර්ශකය 14යි. එතකොට එකේ ඒ වලට උත්තරේ ඒ වල එකට එන උත්තරේ 14යි කියලා. එතකොට පුතේ 14යි එන්නේ. එතකොට පුතේ 14ත් අපිට පුළුවන් නේද පුතේ ආයි ඉලක්කම් දෙක එකතු කරන්න. එතකොට පුතේ 1යි 4යි අපිට ගන්න පුළුවන් පුතේ ඉලක්කම් දර්ශකය 5යි කියලා ගන්න පුළුවන් නේද? ඔව් සර්. හරි. එතකොට පුතේ අපිට 14 කියලා තමයි එකතු වෙන්නේ. අපි ආයි මේ දෙක එකතු කරන 1යි 4යි 5යි කියලා එතකොට ඉලක්කම් දර්ශකය 5යි. ඊළඟට දෙවෙනි කොටසේ අපිට තියෙනවා 72හි ගුණාකාර දෙක හා 36 3 හා 24 වේවි. තවත් ගුණාකාර 3ක් ලියන්න කියලා දෙනවා. පුතේ 72 හැදෙන හැටි නේද පුතේ අපෙන් අහන්නේ? පුතේ අපිට කියන 72 හැදෙනවලු 2 වැඩි කිරීම 36 කියලායි 3 වැඩි කිරීම 24 කියලායි. පුතේ එතකොට අපි 72 ගත්තොත් පුතේ අපිට 72 පුතේ 4නුත් බෙදනවා නේද? 72 4ෙන් බෙදනවා පුතේ. අපිට ලියන්න පුළුවන් පුතේ 72 4 වරක් 18 කියලා ලියන්න පුළුවන් නේද පුතේ අපි? 72 4ෙන් බෙදනවා අපි 4ෙන් බෙදුවොත් පුතේ අපි කියනවා 18යි කියලා. ඒතර පුතේ මට ලියන්න පුළුවන් මේක 4 වැඩි කිරීම 18 කියලා. ඊළඟ පුතේ 5ෙන් බෙදෙන්නේ නැහැ නේද පුතේ? 5ෙන් බෙදෙන්නේ නැහැ පුතේ 72 පුතේ 72 6ෙන් බෙදනවා. පුතේ 72 6ෙන් බෙදෙන්නේ ඇයි? අපි පුතේ 2ෙන් හා 3ෙන් දෙකෙන්ම බෙදෙන හින්දා 72 6ෙන් බෙදෙනවා. පුතේ අපිට ලියන්න පුළුවන් පුතේ 6 වරක් 12 72යි කියලා. 6 වරක් 12 ලියන්න පුළුවන් පුතේ 72යි කියලා. එතකොට පුතේ පුතේ ඊට පස්සේ ගත්තොත් පුතේ 8 වරක් බෙදෙනවා පුතේ 8 වරක් 9ත් පුතේ 72යි පුතේ. එතකොට අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? ගුණාකාර 3ක් අහලා තියෙන්නේ පුතේ. එතකොට අපිට ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 18 6 වැඩි කිරීම 12 8 වැඩි කිරීම 9 කියලා අපිට මේක ලියන්න පුළුවන් නේද පුතේ? ඒතර ගුණාකාර 3 ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 18 6 වැඩි කිරීම 12 8 වැඩි කිරීම 9 කියලා. ඊළඟට තුන්වෙනි කොටසේ අපෙන් අහනවා හරි. ඊළඟට තියෙනවා පුතේ 24 30 18 සංඛ්‍යා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න කියලා. පුතේ අපි 24 බෙදාගෙන යනවා 30 බෙදාගෙන යනවා 18 බෙදාගෙන යනවා. පුතේ අපි 24 අපි බෙදාගෙන ගියොත් පුතේ අපිට එනවා 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 කියලා නේද පුතේ එන්නේ? 24 අපිට ලියන්න පුළුවන් පුතේ දෙකේ කියන්නේ දෙක දෙකෙන් වැඩි වෙලා ආයි දෙකෙන් වැඩි වෙලා ආයි පුතේ 3 වැඩි වුණොත් එimhe 24 එනවා කියලා ලියන්න පුළුවන් පුතේ අපිට 30 ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 කියලා. පුතේ පුළුවන් පුතේ 18 ලියන්න 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කියලා ලියන්න පුළුවන් නේද පුතේ ප්‍රථම සාධක විදියට? ඔව් සර්. හරි. ඊළඟ පුතේ අපෙන් මේ අපි ලිව්වා ගුණිතයක් ලෙස පුළුවන් පුතේ 4 වෙනි එකෙන් අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? මෙම සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරය ලියන්න. පුතේ මොකද කුඩා පොදු ගුණාකාරය කියන්නේ? කුඩා පොදු ගුණාකාරය කියන්නේ පුතේ එක සංඛ්‍යාවක් යෙදී ඇති වැඩිම වාර ගණන. ඒ පුතේ එක පේලියක එක සංඛ්‍යාවක් වැඩිම යෙදලා තියෙනවා. දෙකේ සංඛ්‍යා තුනක් තියෙනවා නේද පුතේ? දෙකේ සංඛ්‍යා තුනක් තියෙනවා. මම ලියනවා 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 කියලා. තුනේ සංඛ්‍යා වැඩිපුරම පුතේ දෙකක් යෙදලා තියෙනවා. 3 වැඩි කිරීම 3 කියලා ලිව්වා. පහේ සංඛ්‍යා එකක් තියෙනවා පුතේ 5 කියලා ලිව්වා. ඒතර පුතේ මෙහෙම අපි කොහමද ලියන්නේ? එක පේලියක යෙදී ඇති වැඩිම ඉලක්කම් සංඛ්‍යාව. දෙකේ ඒවා 3යි, තුනේව දෙකක් තියෙනවා, පහේ එකක් තියෙනවා. මම ලියුවා පුතේ මෙහෙම
එතකොට පුතේ මට එනවා උත්තරේ දෙවරක් 2 4යි. 4 වරක් 3 12 4 වරක් 2 8යි. 8 වරක් 3 24යි. 24 වරක් 3 පුතේ 72යි. 72 ඒවා පහක් එනවා පුතේ. මට එනවා පුතේ 360ක් කියලා. එතකොට පුතේ මේ කුඩා පොදු ගුණාකාරය එනවා පුතේ 360ක් කියලා. එතකොට පුතේ 360 තමයි මේ ටිකේ තියෙන කුඩා පොදු පුතේ ගුණාකාරය. හරි. හරි පුතේ එතකොට B කොටස ගත්තොත් B කොටස අපි අහනවා පුතේ ළමයෙක් පැය 4කට වරක්, පැය 3කට වරක්, පැය 6කට වරක්, පැය 8කට වරක් බෙහෙත් පෙති වර්ග 3ක් බීමට වෛද්‍යවරයා නිම කළේය. ඒතර පුතේ මං කිව්වා පුතේ මේක දැන් අපි කිව්වා බල්බ් ගත්තොත් එහෙම නේද? කියන්නේ ඒව පත්තු වෙනවා බල්බ් ගත්තොත් එකක් පත්තු වෙලා ඊළඟ එක පත්තු වෙනවා. අන් එහෙම පත්තු වෙනවනේ. එතකොට පුතේ අපි වෙලාවක් කරනවා නම් පුතේ අපිට මේක ගන්න වෙන්නේ පුතේ කුඩා පොදු ගුණාකාරය නේද ගන්න වෙන්නේ? ඒතර පුතේ මේවා වෙන්නේ සැරෙන් සැරේට නම් අපිට ගන්න වෙන්නේ පුතේ කුඩා පොදු ගුණාකාරයක් විදියටනේ. එතකොට පැය 3ක්, පැය 6ක්, පැය 8ක් විදියට බෙහෙත් පෙති 3ක් බීමට වෛද්‍යවරයා නියම කළේය. ඔහු මෙම බෙහෙත් පෙති 3ම පෙරවරු 8ට බොනවලු. පෙරවරු 8ට බොනවලු. නැවතත් පෙති 3ම එකවර පානය කරන්නේ සිදුවන්නේ පැය කීයකට පසුද? පුතේ එතකොට අපි මෙන්න මේ 3 ඊළඟට 6 8 කියන සංඛ්‍යා තුනේ පුතේ අපි හොයනවා පුතේ මේක මේ සාධකවල එක ගුණිතයක් ලෙස නැත්නම් මේ සංඛ්‍යා ටික බෙදලා වුණත් ගන්න පුළුවන්. ඒතර පුතේ මේ සංඛ්‍යා තුනේ අපි හොයන්න ඕන කුඩා පොදු ගුණාකාරය නේද හොයන්න වෙන්නේ. අපි මේ සංඛ්‍යා තුනේ හොයනවා පුතේ කුඩා පොදු ගුණාකාරය මෙතන ඉන්නේ පුතේ 3. මේක ලියන්න පුළුවන් පුතේ 2 වැඩි කිරීම 3 කියලා. මේක ලියන්න පුළුවන් පුතේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 කියලා. ඒක අපෙන් ආන්නේ කුඩා පොදු ගුණාකාරය තමයි පුතේ ගන්න වෙන්නේ අපි මේකෙදි. එතකොට පුතේ අපිට මේක ගත්ත හැකි මේ දෙකේම තියෙන පුතේ තුනේ සංඛ්‍යා එකයි තියෙන්නේ. දෙකේ සංඛ්‍යා තුනක් තියෙනවා. මම ගන්නවා පුතේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 කියලා. ආයි තුනේ සංඛ්‍යා එකක් කියන්නේ පුතේ මම ගත්තා 3 කියලා. එතකොට පුතේ කුඩා පොදු ගුණාකාරය වෙනවා 8 වරක් 3 24යි කියලා. එතකොට පුතේ මෙයා පුතේ මේක පෙරවරු 8ට පානය කරොත් ආයි පුතේ පැය 24කට පස්සේ නේද පුතේ පානය කරන්න වෙන්නේ පුතේ එකපාරම. ඔව් සර්. එතකොට පුතේ අපිට කියන්න පුළුවන් පැය 24කට පසු කියලා. එතකොට පුතේ උත්තරය පැය 24කට පසු. ඒ කියන්නේ පුතේ අපි පුතේ අද පුතේ උදේ 8ට බිව්වොත් ආයි මේ තියෙන පෙති තුනම ආයි බොන්න වෙන්නේ පුතේ පහුදා උදේ 8ට නේද? ඔව් සර්. ඒ කියන්නේ පුතේ මේ පෙත්ත 3කට පාරක් බොනවා. මේ පෙත්තත් පැය 6කට පාරක් බොනවා. මේ පෙත්තත් පුතේ පැය 8කට පාරක් බොනවා. හැබැයි මේ පෙති තුනම එකපාර බොන්න වෙන්නේ පැය 24කට පස්සේ. උතර පුතේ ඒක හරි. හරි. අපි යම් පුතේ දෙවනි ප්‍රශ්නෙට. එතන පුතේ දෙවනි ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. ළමයෙක් අවුරුදු 2යි මාස 9යි දින 21ක් වෑන් රථයකින්ද. එතන පුතේ අපි ගත්තොත් හරි. හරි පුතේ අපි යන් දෙවෙනි ගැටලුවට.
හරි. පුතේ දෙවෙනි ගැටලුව තියෙනවා ළමයෙක් අවුරුදු 2යි මාස 9යි දින 21ක් වෑන් රථයකින්ද ඊට පස්සේ අවුරුදු 5යි මාස 11යි දින 18ක් බස් රථයෙන්ද පාසල් ගියේ කියලා. ඔහු වෑන් රථයෙන් හා බස් රථයෙන් ගමන් කළ මුළු කාලය හෙවන්න පුතේ හොයන්න කිව්වොත් අපි මේ දෙක පුතේ එකතු කරනවා නේද? වෑන් රථයෙන්ුයි බස් රථයෙන් ගිය ගණන් ටික එකතු කරනවා. පුතේ එතකොට දෙකේ ඒවල පුතේ එක ගත්තොත් එහෙම අපිට පුළුවන් පුතේ මේ ටික එකතු කරන්න. අපි එකතු කරනවා මෙතන අවුරුදු තියෙනවා මාස තියෙනවා දින තියෙනවා. අවුරුදු මාස දින තියෙනවා අපි එකතු කරන අවුරුදු 2යි මාස 9යි දින 21 කියනවා. ඒකට එකතු කරනවා පුතේ අවුරුදු 5යි මාස 11යි දින 18. පුතේ මම මේක එකතු කරනවා. ඒතර පුතේ 21යි 19යි 18යි ගත්තොත් පුතේ මට එනවා 39යි කියලා. පුතේ 39 අපිට දාන්න බෑ නේද පුතේ? දින 39ක් කියන්නේ පුතේ අපිට උපරිම දාන්න පුළුවන් දින 30යි. ඒතර පුතේ මම මෙතනින් 30ක් පුතේ එහා පැත්තට ගෙනියනවා පුතේ එකක් විදියට. ඒතර පුතේ මට මෙතන එනවා පුතේ දින පුතේ 9යි. ඒතර මම මෙතනින් 30ක් ගෙනියනවා පුතේ මෙහා පැත්තට මට එනවා පුතේ එකක් විදියට තමයි මෙතෙන් යන්නේ. මේකට එකක් ඉතුරු වෙනවා. ඒතර පුතේ මම මෙතන එනවා පුතේ 11යි 9යි 20යි 1යි 21යි කියලා. පුතේ මට උපරිම තියන්න පුළුවන් මාස 12යි. ඊට පස්සේ පුතේ එතකොට මට මෙතන තියෙන පුතේ 21යි මම 21කින් 12ක් එහා පැත්තට ගෙනියනවා පුතේ එකක් විදියට. ඒතර පුතේ මට මෙතන ඉතුරු වෙන්නේ 21කින් 12ක් ගියාම 9යි ඉතුරු වෙන්නේ. ඒතර මෙතන එකක් එනවා 5යි 2යි 7යි 1යි 8යි. ඒතර පුතේ මෙයා ගිය මුළු කාලේ කොච්චරද? පුතේ අවුරුදු 8යි මාස 9යි පුතේ දින 9යි නේද දෙන්නේ? ඔව් සර්. හරි. ඊළඟට පුතේ මේකේ අපි ගන්නවා මේක එක මේකේ දෙක සර් ඔබද කියන්නේ? මම ඒක හැදුවේ නෑ. හරි කවන්නේ පුතේ. අපි ඒකත් එක්කම මේ හා සර්. ඊළඟට පුතේ දෙක තියෙනවා. එතකොට 2018 2/15 දිනට ළමයෙකුගේ වයස අවුරුදු 12යි මාස 3යි දින 2ක් වේ කියලා. පුතේ මේකේ තියෙනවා 2018 2/15 දිනට ළමයෙකුගේ වයස අවුරුදු 12යි මාස 3යි දින 2ක් වේ කියලා. ඒතර පුතේ මේකේ පුතේ උත්තරේ නේද මේ 2018 2/15 කියන්නේ? නේද පුතේ? ඒතර පුතේ මොකක් හරි අවුරුද්දකට අපි ඉපදිච්ච අවුරුද්දට පුතේ අවුරුදු ගාණක් එකතු වුණාම නේද පුතේ මේ උත්තරය ඇදලා තියෙන්නේ? ඔව්. ඒ කියන්නේ පුතේ දැන් අපි හිතමු දැන් ඔයාගේ උපන්දිනේට කියන්නේ දැන් ඔයා ඉපදිච්ච දවසේ ඉඳන් ගත්තොත් උපන්දිනේ ගත්තොත් පුතේ දැන් තියෙන මේ දැන් අවුරුද්දත් එක මේක වෙනස් නේද? එතකොට පුතේ දැන් ඔයා ඉපදිච්ච දවසේ ඉඳලා ඔයාට අවුරුදු ගාණයි මාස ගාණයි දින ගාණයි එකතු වුණාම නේද පුතේ මේ වගේ සංඛ්‍යාවක් එන්නේ? ඔව්. හරි. එතකොට පුතේ අපෙන් අහන්නේ මොකද්ද? ඔහුගේ උපන්දිනය කවදද? ඒතර පුතේ 2018 2/15 දිනට තමා මේ අපෙන් අහන්නේ 2018 2/15 දිනට අපෙන් අහන්නේ. එතකොට අවුරුදු 12යි මාස 3යි දින 2ක් වෙද්දී ඔහුගේ උපන්දිනය. පුතේ එතකොට මේකෙන් අපි පුතේ මේ ප්‍රමාණය අඩු කරා නම් හරි නේද? එතකොට පුතේ අපිට පේනවා මේ තියෙන්නේ පුතේ දැන් ඒ කියන්නේ මේක පේපරේ හදලා තියෙන අවුරුද්ද 2018 හින්දා මේ තියෙන්නේ පුතේ දැන් එයාගේ වයස නේද මේ කියන්නේ මේ තියෙන්නේ දැන් දිනේ නේද මේ දැන් තියෙන්නේ මේ 2018 2/15 කියන්නේ මේ දැන් දිනයක්. කියන්නේ මොකද පේපරේ හදලා තියෙන්නේ 2018 නේ. එතකොට දැනට වයස නේද? කියන්නේ මේ තියෙන්නේ දැනට දිනේ. අහන්නේ පුතේ මීට අවුරුදු 12යි මාස 3යි දින 2කට කලින් නේද පුතේ ඒතර මෙයා ඉපදිලා තියෙන්නේ? ඔව් සර්. පුතේ අපි මේකෙන් අවුරුදු 12යි මාස 3යි දින 2ක් අඩු කරා නම් හරිය නේද පුතේ? ඔව් සර්. හරි. එතකොට පුතේ මේ තමා දැන් මේ පේපරේ 2018 හදපු හින්දා මේ 2018 2/15 දිනට මෙයාගේ වයස තමා දීලා තියෙන්නේ. එතකොට
මෙයා පුතේ ඉපදිලා තියෙන්නේ මීට වඩා අවුරුදු 12කට කලින් වගේ නේද පුතේ මේ පේන්නේ. එතකොට අපි මේක පුතේ අඩු කරා නම් හරිය නේද? 2018 2.15න් අපි අඩු කරනවා පුතේ අවුරුදු 12යි මාස 3යි දින 2ක්. අපි අඩු කරමු බලන්න. පුතේ අපිට 15න් දෙකක් අඩු කරන්න පුළුවන් ගැටලුවක් නෑ. 15න් දෙකක් අඩු කරාම 13යි. පුතේ එතකොට දෙකෙන් තුනක් අඩු කරන්න පුළුවන්ද පුතේ අපිට? බෑනේ පුතේ. මෙතන පුතේ දෙකෙන් තුනක් අඩු කරන්න බෑ පුතේ. මේක මාස. මේක දින. මේක අවුරුදු නේද? මේක අවුරුදු. එතකොට පුතේ අපි මේකේ පුතේ දෙකෙන් තුනක් අඩු කරන්න බැරි නම් පුතේ එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්න පුතේ. අපි එහා පැත්තෙන් ගන්න පුතේ අවුරුද්දක් නේද පුතේ ගන්නෙ? අපි එහා පැත්තෙන් ගන්නේ අවුරුද්දක්. එතන පුතේ අපිට එනවා කෙලින්ම මාස 12ක් තමයි එන්නේ. මාස 12ක් ආවම පස්සේ පුතේ මාස 12යි මෙතන දෙකයි පුතේ මාස 14යි. 14න් තමයි මේ තුනක් අඩු වෙන්න වෙන්නේ පුතේ. එතකොට එනවා පුතේ මාස 11යි කියලා. 14න් තුනක් අඩු වුණාම 11යි කියලා එනවා. දැන් පුතේ මෙතන අපි එකක් ගත්තු ඉන්න මෙතන තියෙන පුතේ 7 ඉලක්කම නේද දැන් තියෙන්නේ? ඔව් සර්. ඉලක්කම 7න් දෙකක් අඩු කරත් පුතේ 5යි. ඒතර එකෙන් එක බිඳුවයි මෙතන එන්නේ පුතේ 2002 2005 11යි 13 තමා පුතේ මෙයාගේ උපන්දින පුතේ පැහැදිලිද? ඔව් සර්. ඒතර මේක තමා පුතේ මෙයාගේ උපන්දිනය 2005 11යි 13. හරි. ඒතර පුතේ මේකේ තියෙනවා B කොටසක්. හරි. මේකත් පුතේ ලියා ගන්නකෝ. පුතේ B කොටසේ අපෙන් අහලා තියෙනවා ඒකාකාර වේගෙන් උස යන ගසක්. පුතේ දිනකට සෙන්ටිමීටර් 3ක් උස යනවලු. පුතේ ගහක් තියනවලු දිනකට යනවලු සෙන්ටිමීටර් 3ක් උස. මේ අපි ගහ ගත්තොත් ඒක පුතේ දිනකට සෙන්ටිමීටර් 3ක් උස යනවා කියලා කියනවා. අපි මේ ගහක් අපි ගන්නවා. මේ ගහක් ඇන්දොත් මෙහෙම අපි ගහක් අඳින්න බලන්න. හරි මෙහෙම ගහක් අඳිනවා පුතේ. මේක පුතේ දිනකට සෙන්ටිමීටර් 3ක උසක් යනවා. දිනකට සෙන්ටිමීටර් 3ක් උසක් යනවා කියලා තියෙනවා. අධික අවුරුද්දකදී එම ගස කොපමණ උසක් යයිද? පුතේ අධික අවුරුද්දකට දින කීයක් තියනවද? දින 366යි. හරි පුතේ එතකොට අධික අවුරුද්දකට තියෙනවා දින 366ක්. ඒතර පුතේ මේ සෙන්ටිමීටර් 3 ගානේ පුතේ දින 366ක් වැඩි වෙනව නේද පුතේ? ඒතර පුතේ අපි මේක 366 වැඩි කරනවා පුතේ 3ෙන්. පුතේ එතකොට අපිට උත්තරයක් එනවා පුතේ 3 වරක් 6 18යි 8 දානවා ඉතුරු 1යි. 3 වරක් 6 18යි 1යි 19යි 9 දානවා ඉතුරු 1යි. 3 වරක් 3 9යි 1යි 10යි. පුතේ සෙන්ටිමීටර් වලින් 1098ක් එනවා. පුතේ අපිට කියනවා මීටර් වලින් ලියන්න කියලා. ඒතර පුතේ මීටර් වලින් ලියනවනම් අපි දන්නවා පුතේ මීටර සෙන්ටිමීටර 100ක් තමා මීටර් එකක් කියන්නේ. සෙන්ටිමීටර් 100ක් තමා අපි මීටර් එකක් කියන්නේ. ඒතර පුතේ අපිට පේනවා පුතේ අකට බිංදු දෙකක් තියෙනවා. ඒතර පුතේ සංඛ්‍යා දෙකක් අපි මෙතනින් පුතේ අයින් කරොත් පුතේ අපිට මීටර් වලින් ලියන්න පුළුවන් පුතේ 10යි මීටර් 98යි සෙන්ටිමීටර්නේ පුතේ. එතකොට පුතේ අපෙන් අහලා තියෙන මීටර් වලින් විතරයි පුතේ අපි මෙතනින් පුතේ මැදින් තියනවා තිතක්. පුතේ මැදින් තිතක් ලියුවාම පුතේ අපිට ලියන්න පුළුවන් පුතේ 10.9.8යි මීටර් කියලා ලියන්න පුළුවන් නේද පුතේ? ඔව් සර්. හරි පුතේ උත්තරේ එතකොට එන්නේ 10.9.8යි මීටර් කියලා. එතකොට පුතේ ගාන හරියද දැන්? හරි සර්. හරි. අපි යම් පුතේ ඊළඟට මේ තුන්වෙනි ගැටලුවට මේ ටික ලියාගත්තද පුතේ? ලිව්වා සර්. හරි මම මේ පැත්තෙන් මකන්නම්. හරි. පුතේ තුන්වෙනි ගැටලුව දැන් සුළු කරන්න කියලා. 36 වැඩි කිරීම 3 බෙදීම 9 කියලා තියෙනවා. ඒතර පුතේ අපිට පුළුවන් මේකේ පුතේ ඉස්සෙල්ලාම තියෙන වරහණක් තියෙන වරහණ අපිට ඉස්සෙල්ලාම සුළු කරන්න දෙනවා පුතේ.
36 3ෙන් වැඩි කරාම පස්සේ පුතේ අපිට එනවා 3 වරක් 6 18යි 8 දැම්ම ඉතුරු 1යි 3 වරක් 3 9 1යි 10යි 108 කියලා 108 බෙදනවා පුතේ 9ෙන් පුතේ 108 බෙදුවොත් පුතේ 9ෙන් අපිට එනවා පුතේ 12යි කියලා 108 පුතේ 9ෙන් බෙදුවොත් එනවා 12යි කියලා. ඒක පුතේ උත්තරේ 12යි කියලා ගන්න පුළුවන් නේ පුතේ අපිට එතකොට. ඔව් සර්. හරි. ඒතර පුතේ මේ තියෙන්නේ පළවෙනි එක දෙවෙනි එක තියනවා පුතේ අපිට 36 බෙදීම ආයි වරහණක් ඇතුලේ 4 වැඩි කිරීම 3 ඊළඟට තියෙනවා අඩු කිරීම 3 කියලා. ඒතර පුතේ මේකේ වරහණක් තියෙන ඉස්සෙල්ලා අපි වරහණ ඉවත් කරනවා 36 බෙදීම 4 වරක් 3 4 3 12යි කියලා එනවා අඩු කිරීම 3. ඊට පස්සේ පුතේ අපි වමෙන් ඉඳලා ගත්තොත් පුතේ ඉස්සෙල්ලාම තියෙනවා බෙදීමක් එහෙනම් බෙදීම තුරු කරලා ඉන්නවා මම මෙතන පොඩි වරහණක් දැම්මා. එතකොට 36 බෙදීම 3 කියන්නේ පුතේ 3යි. පුතේ 3ෙන් අඩු කරනවා 3 පුතේ උත්තරේ 0යි නේද පුතේ එතකොට? හරි. ඒතර පුතේ උත්තරේ 0යි. ඊළඟට තුන්වෙනි ගැටලුව තියෙනවා පුතේ අපිට වෛද්‍යවරයෙක් සායනවලදී සෑම මිනිත්තු 15කට බෙහෙත් දීමේ සෑම මිනිත්තු 15කටම රුපියල් 1200ක් අය කරනවලු. එතකොට පුතේ මිනිත්තු 15කට මෙයා පුතේ 1200ක් අය කරනවලු. ඔහු දිනකට පැය දෙකක් බැගින් දින 7ක් වැඩ කරනවලු. පුතේ ඒතර පැය දෙකක් බැගින් පැය දෙක වැඩි කිරීම පුතේ දින 7ක් නේද පුතේ? පැය දෙක ගානේ දින 7ක් වැඩ කරනවලු. අපිට කියනවා පුතේ ඔහු සතියකදී උපයන මුදල. පුතේ පැය දෙකක් වෙන්න පුතේ මිනිත්තු 15 කොච්චරක් තියෙනවද පුතේ පැයකට? පුතේ පැයකට 4ක් තියෙනවනේ පුතේ මිනිත්තු 15ව. හරි. එතකොට පුතේ 15ව 4ක් පැයකට තියෙනවා. එතකොට පුතේ අපිට 1200 කියන එක 4ෙන් වැඩි කරොත් මේ එන්නේ පුතේ පැයකට නේද? ඔව් සර්. 1000ෙන් වැඩි කරොත් අපිට එනවා පුතේ පැයකට. පුතේ පැය දෙකක් වැඩ කරනවා නම් මේක දෙකෙන් වැඩි කරන්න පුළුවන් නේද? ඒතර පුතේ 1200ක් 4ෙන් වැඩි කරනවා කියන්නේ මේ ඉන්නේ පුතේ පැයකට පැය දෙකක් ඉඳන් මම මේක දෙකෙන් වැඩි කරනවා පුතේ දින 7ක් ඉඳන් 7ෙන් වැඩි කරන්න පුළුවන් නේද පුතේ මට? ඔව් පුතේ සර්. පැහැදිලි 1200ක් කියන්නේ මිනිත්තු 15යි. මිනිත්තු 15 පැයක් කරන්න මම 4ෙන් වැඩි කරා. ඒතකොට දැන් මේ තියෙන පැයකට හම්බෙන ගාන පැය දෙකක් ඉඳ දෙකක් වැඩි කරා පැය දෙකක් හම්බෙන ගාන. ඒතර පුතේ මෙයා පැය දෙකයි දිනකට වැඩ කරන්නේ. ඊළඟට දින 7ක් ඉඳ පුතේ මං 7ෙන් වැඩි කරා නම් හරිය නේද? එතකොට මම මේ ටික වැඩි කරනවා. ඒතර පුතේ මට එනවා මෙතන පුතේ මට එනවා මෙතන මේ ටික වැඩි කරාන් පස්සේ පුතේ අගට බිංදු දෙකක් මට දාන්න පුළුවන්. මේක වැඩි කරොත් මට එනවා මෙතන 7 වරක් 2 14යි 14 වරක් 4 එනවා පුතේ 56ක් කියලා 56 පුතේ මං වැඩි කරනවා 12න් 56 මං වැඩි කරනවා 12න්. ඒතර මට එනවා 12 වරක් 6 72යි 2 දානවා ඉතුරු 7යි 12 වරක් 5 60යි 7යි 67ක් කියලා. ඒතර පුතේ රුපියල් 67200ක් පුතේ මෙයා සතියකට උපයනවා පුතේ හරිද? හරි සර්. හරි. ඊළඟ පුතේ අපි යන හතරවෙනි ගැටලුවට. පුතේ හතරවෙනි ගැටලුව මෙහෙම තියෙනවා. හතරවෙනි ගැටලුව අපිට තියෙනවා සුළු කරන්න කියලා. පුතේ එතකොට සුළු කරන්න කියලා තියෙනවා පුතේ මට මෙන්න මෙහෙම ඍණ 3 තියෙනවා එකතු කරන්න කියලා තියෙනවා පුතේ එකතු කිරීම 1. පුතේ මොකද්ද මේ තියෙන්නේ? පුතේ මේ සංඛ්‍යා දෙකම එකතු කරන්න තියෙනවා පුතේ ලකුණු වෙනස් නේද පුතේ? මේ සංඛ්‍යා දෙකේ ලකුණු වෙනස් ඉඳා පුතේ මොකද කරන්නේ? අපි පුතේ ලකුණු වෙනස් නම් වැඩි සංඛ්‍යාවෙන් පුතේ අඩු සංඛ්‍යාව අඩු කරනවා නේද? වැඩි සංඛ්‍යාවෙන් අඩු කරලා පුතේ වැඩි සංඛ්‍යාවේ ලකුණ නේද අපි දාන්නේ? එතකොට පුතේ වැඩි සංඛ්‍යාව මොකද්ද 3? 3ෙන් එකක් අඩු කරනවා පුතේ 2යි. වැඩි සංඛ්‍යාවේ ලකුණ ඍණ හින්දා ඍණ දෙකක් දැම්ම නම් හරිය නේද පුතේ අපි? ඔව් සර්. හරි. ඒතර පුතේ ඉස්සෙල්ලාම එකට උත්තරේ ඍණ 2යි. දෙවෙනි එක ගත්තොත් පුතේ අපිට තියෙනවා ඍණ 5ට එකතු කරන්නලු ඍණ 4ක්. පුතේ මේ දෙකේම ලකුණු සමානයි පුතේ දෙකේම තියෙන ඍණ සංඛ්‍යා දෙකක් එකතු කරන්න පුතේ. එතකොට මොකද කරන්නේ අපි? ලකුණු සමාන නම්
සංඛ්‍යා දෙක එකතු කරලා තියෙන ලකුණ දානව නේද පුතේ? එතකොට පුතේ 5යි 4යි 9යි ලකුණ ඍණ. එතකොට පුතේ උත්තරේ ඍණ 9යි නේද? ඔව් සර්. හරි. ඊළඟට තුන්වෙනි ගැටලුව තියෙනවා. තුන්වෙනි ගැටලුව තියෙනවා පුතේ ඍණ 5ට එකතු කරන්නලු පුතේ ධන 5ක්. එතකොට පුතේ මොකද වෙන්නේ? පුතේ සංඛ්‍යා දෙකේ ලකුණු අසමානයි එකතු කරන්න තියෙන්නේ. අපි පුතේ වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරලා පුතේ වැඩි සංඛ්‍යාවේ ලකුණ දානවා. පුතේ දෙකේම තියෙන්නේ 5ක්. පුතේ 5න් 5ක් අඩු කරනවා පුතේ බිඳුවයි. බිඳුවට පුතේ ලකුණක් නැහැ. ඒතර පුතේ උත්තරේ බිඳුවයි කියලා දාන්න පුළුවන් නේද අපිට? බිඳුවේ පුතේ ලකුණක් නැහැ. ඊළඟට හතරවෙනි එක තියෙනවා අපිට මෙහෙම පුතේ ධන 4.25 එකතු කරනවලු ඍණ 3.75. පුතේ එතකොට මේ සංඛ්‍යා දෙකේ ලකුණු වෙනස් නේද පුතේ? ලකුණු වෙනස් නම් මොකද කරන්නේ? වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරලා වැඩි සංඛ්‍යාවේ ලකුණ දානවා. අපි 4.25 මෙතන ලියාගමු පුතේ 3.75 කියලා අඩු කරන්න බලන්න. 5න් 5 බිඳුවයි. මෙතන පුතේ එහා පැත්තේ එකක් ගන්නවා 12න් 7ක් 5යි. මෙතන පුතේ බිඳුවයි. ඒතර පුතේ උත්තරේ එන්නේ 0.5ක් නේද පුතේ උත්තරේ එන්නේ. අපි පුතේ දශම සංඛ්‍යාව පිටිපස්සෙන් බිඳුව අපිට වටිනාකමක් නැති ඉඳ පුතේ මම ලිව්වා 0.5ක් කියලා. වැඩි සංඛ්‍යාවේ ලකුණ ධන හින්දා ධන 0.5ක් නේද පුතේ උත්තරේ එන්නේ. ඔව් සර්. හරි. පස්වෙනි ගැටලුවේ තියෙනවා පුතේ අපිට ඍණ 2.15ක් එකතු කරනවලු ඍණ 1.63. එකතු කරන්න තියෙන්නේ පුතේ සමාන ලකුණු දෙකක්. දෙකේම පුතේ ඍණ ලකුණක් තියෙන්නේ. අපි සංඛ්‍යා දෙක එකතු කරලා පුතේ ලකුණ දානවා. පුතේ මේකට එකතු කරන්න 1.63 මම මේ පොඩියට ලිව්වා 5යි 3යි 8යි 1යි 6යි 7යි 2යි 1යි 3යි පුතේ 3.78ක් එනවා පුතේ ලකුණ ඍණ නේද? ඔව් සර්. හරි පුතේ උත්තරේ ඍණ 3.78ක් කියලා එනවා. හරි. ඊළඟ පුතේ විහිිත චතුරස්‍ර හා සරල ධාරය භාවිතයෙන් පහත නිර්මාණය එකම රූපයක නිර්මාණය කරන්න කියලා. හරි පුතේ බලමු අපි. පුතේ විහිිත චතුරස්‍ර කියන්නේ මෙන්න මේකට පුතේ. විහිිත චතුරස්‍රය මේක. පුතේ අපි ගන්නවා මේ පුතේ සරල ධාරය කියන්නේ මේක. මේ පුතේ සරල ධාරය කියලා ගන්නවා පුතේ අඩි රූලට. විහිිත චතුරස්‍රය කියලා පාවිච්චි කරනවා පුතේ මෙන්න මේ මේ උපකරණයට විහිිත චතුරස්‍රය කියලා භාවිත කරනවා. පුතේ එතකොට අපි යන්දොත් ඉස්සෙල්ලාම පුතේ රේඛා ඛණ්ඩයක් අඳිනවලු. පුතේ ඉස්සෙල්ලාම අපි පුතේ මේකේ පුතේ අඳිනවා රේඛා ඛණ්ඩයක්. රේඛා ඛණ්ඩයක් කියන්නේ පුතේ අපි රේඛාවක් ගහනවා. අපි මෙතනින් පුතේ අපි රේඛාවක් ගැහුවා. මෙහෙම අපි රේඛාවක් ගැහුවා. මෙහෙම අපි රේඛාවක් ගහනවා පුතේ. මේක ගහන්නේ පුතේ සරල ධාරයේ භාවිතයෙන්. කියන්නේ පුතේ මෙන්න මේ අපි අඩුරුල භාවිතයෙන් තමයි මේ රේඛාව අපි ගහන්නේ. මේ රේඛාව ගහලා ඉවරලා පුතේ මට කියනවා AB සමානයි 7යිලු. ඒතර පුතේ මේකේ අපි A කියලා තැනක් ලකුණු කරලා ඉවරලා පුතේ එතන තියාගෙන පුතේ සරල ධාරයේ බිඳුව එතෙන්ද තියාගෙන ඉවර වෙලා පුතේ අපි මේකෙන් පුතේ සෙන්ටිමීටර් 7ක් මේක ලකුණු කරනවා පුතේ. මම මෙතන ලකුණු කරලා පුතේ මෙන්න මෙතන එන්නේ පුතේ සෙන්ටිමීටර් 7ක්. පුතේ මම ඒක ලියනවා B කියලා. පුතේ පැහැදිලිද? අපි රේඛාවක් ගැහුවා. රේඛාව ගහලා ඉවර වෙලා අපි එක තැනක දානවා පුතේ කැපිටල් A කියලා. අපිට දීලා දෙන පුතේ AB සමානයි 7 හින්දා මේක පුතේ තියෙන බිඳුව තැන ඉඳලා අපි පුතේ සෙන්ටිමීටර් 7ක් අරගෙන පුතේ මම B ලකුණු කරනවා. ඊළඟට තියෙනවා පුතේ
AB ලක්ෂ ලකුණු කරන්න කියලා. පුතේ තියෙනවා A හිදී ABට ලම්බකයක් ඇඳ. පුතේ A හිදී ABට ලම්බකයක් අඳින්න කියලා තියෙන පුතේ. එතකොට අපිට පුළුවන් පුතේ V චතුරස්‍රයේ භාවිතයෙන් පුතේ මෙතන මෙන්න මෙහෙම තියලා පුතේ අපි ගහපු රේඛාවට මෙහෙම සරල ධාරය තියලා පුතේ අපි මෙන්න මේ V චතුරස්‍රයේ ගේනවා පුතේ මෙන්න මේ පුතේ A කියන තැනට V චතුරස්‍රයේ ගෙනල්ලා පුතේ එතකොට මෙන්න මේ A හරහා පුතේ අපි සෙන්ටිමීටර් ලකුණු කරනවා 5ක් පුතේ A සිට සෙන්ටිමීටර 5ක් ලකුණු කරනවා පුතේ දැන් මේකේ මෙන්න මේ A වල ඉඳලා පුතේ V චතුරස්‍රය තිබ්බට පස්සේ මෙන්න මේ A කෙලින් පුතේ අපිට පේනවා V චතුරස්‍රයේ තියෙනවා පුතේ මාක් කරලා මෙහෙම සෙන්ටිමීටර් කර පුතේ මෙන්න මේ 5 ගාවින් මම ලකුණු කරනවා පුතේ මේකේ C කියලා. පුතේ 5 ගාවින් ලකුණු කරනවා මම C කියලා. ඒ කියන්නේ මම මේකෙන් ගත්තා. ඊට පුතේ මම මේකේ මේක පුතේ ඉරක් ගහ ගන්නම්. මේක පුතේ ඉර මම ගහ ගන්නවා මේකේ A හරහා. ගැහුවොත් පුතේ ඉරක් මට වෙනවා මෙන්න මෙහෙම ඉරක්. මේ තමයි පුතේ ලම්බකය. ඊට පුතේ මේ ලම්බකය ගැහුවට පස්සේ මට එනවා පුතේ මෙන්න මෙතන C කියලා. C කියන ලක්ෂය එනවා. ඊළඟට මේක සෙන්ටිමීටර පුතේ 7යි මේක සෙන්ටිමීටර් 5යි. හරි. ඊළඟට ABට සමාන්තර C හරහා රේඛාවක් අඳින්න පුතේ. ABට සමාන්තරව C හරහා රේඛාවක් අඳින්න කියනවා. පුතේ ABට සමාන්තරව C හරහා රේඛාවක් අඳිනවා නම් පුතේ අපිට වෙන්නේ පුතේ ABට සමාන්තරව C හරහා තමයි අපි දැන් රේඛාවක් අඳින්න ඕනේ. එතකොට පුතේ අපි කරන්න ඕනේ මෙන්න මේ අතර තමයි පුතේ තියන්න වෙන්නේ පුතේ අපි දැන් AC රේඛාව ඇඳලා තියෙන පුතේ සරල ධාරයක් විදියට. ඒතර පුතේ අපි මේ පැත්තේ පුතේ සරල ධාරය තියෙනවා පුතේ C හරහා. ඒ කියන්නේ AC රේඛාවට එන්නේ මේ පුතේ තියෙන සරල ධාරය. ඒතර පුතේ අපිට මේ V චතුරස්‍රය ගෙනල්ලා පුතේ C ගාවට මට පුළුවන් පුතේ ආයි අර A හරහා ඇඳා වගේ පුතේ රේඛාවක් අඳින්න මෙන්න මේ C හරහා. එතකොට පුතේ මෙන්න මෙතන එනවා පුතේ ආයි මෙන්න මේ වගේ C හරහා යන සමාන්තර රේඛාවක් එනවා පුතේ. එතකොට මම මේ ඇඳේ පුතේ C හරහා යන සමාන්තර රේඛාවක්. එතන පුතේ අපිට කියනවා C හරහා සමාන්තර රේඛාවක් අඳින්නලු. ඊට පස්සේ කියනවා ACBD ඍජු කෝණාශ්‍රය සම්පූර්ණ කරන්නලු. පුතේ එතකොට මම A වල ඉඳලා C වලට ලම්බකයක් ගහලා තියෙනවා. ඒතර පුතේ B වල ඉඳලා තම ලම්බකයක් ගහන්න වෙනවා පුතේ. මොකද අපි දන්නවා ඍජු කෝණාශ්‍රයේ කෝණය පුතේ ඍජු කෝණයක් ඉඳලා මම ඊට පස්සේ පුතේ ආයි මේ AB වලට කියලා ඉවරලා පුතේ මේ සරල ධාරය මෙන්න මේ V චතුරස්‍රය ගෙනා පුතේ B වෙත ගෙනල්ලා පුතේ ආයි මම B හරහා මේකට පුතේ V චතුරස්‍රය හරහා පුතේ රේඛාවක් අඳිනවා. එතකොට පුතේ මට හම්බ වෙනවා මෙන්න මේ අපි ඇඳ සමාන්තර රේඛාවට අදාළව මෙන්න මේ D කියන තැන හම්බ වෙනවා. එතකොට පුතේ මට මෙතන හම්බ වෙනවා පුතේ D කියලා. මේ අපි ඇඳේ පුතේ ABCD කියන පුතේ ඍජු කෝණාශ්‍රය තමයි මේ අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. ABCD ඍජු කෝණාශ්‍රය තමයි අපි මේ පුතේ සම්පූර්ණ කරේ. 6 වෙනි ගැටලුව ගත්තොත් පුතේ අපිට තියෙනවා පහත එක් කෝණය කෝණමාන භාවිතයෙන් ඇඳ එම කෝණ වර්ගය ලියන්න කියලා. ඉතින්ලා පුතේ තියෙන අංශක 40 කියලා අපිට පුළුවන් පුතේ අංශක 40 අඳින්න පුතේ. අපි පුතේ අංශක 40 අඳින්න පුළුවන් මේ කෝණමානය භාවිත කරලා. ඉතින්ලා පුතේ අපි ගහ ගන්නවා පුතේ රේඛාවක් මේ සරල රේඛාවක් ඇඳ ගන්නවා. එතන පුතේ සරල රේඛාවක් අපි ඉස්සෙල්ලාම ඇඳ ගන්නවා. පුතේ සරල රේඛාවක් ඇඳගෙන අපි පුතේ එක තැනක ගන්නවා මෙන්න මෙහෙම අපි මෙන්න මෙතන ඉඳලා පුතේ අපි පුතේ ගන්නවා කියලා හිතමුකෝ. ඒතර මේ ලක්ෂයට තමයි පුතේ මෙන්න මේ කෝණමානයේ මැද ලක්ෂය තියන්නේ. පුතේ කෝණමානයේ මැද ලක්ෂය තියලා මේ ලක්ෂයට අංශක 40 පුතේ මෙතන තියෙනවා බිඳුවේ ඉඳලා පටන් ගත්තොත් 10 20 30 40 කියලා 40 කෙලින් පුතේ ආයි 140 දෙනවා. මේ කෝණ දෙක එකතුව අංශක 180 ඉඳලා මේ 140 පුතේ පටන් ගන්න තියෙන වම් අත පැත්තෙන් පුතේ අපි දැන් දකුණු අත පැත්තෙන් ගන්නවා 40ක්. ඒතර පුතේ මෙතන බිඳුව 10 20 30 40 කියන තැනින් පුතේ මෙතනින් අපි
ලකුණු කරගත්තා මේ එන්නේ පුතේ 40. ඊට පුතේ අපි මේක පුළුවන් පුතේ මේ මෙතන ඉරක් අදින්න. එතකොට මේ එන්නේ පුතේ අංශක 40. මේ එන්නේ පුතේ අංශක 40. එතකොට පුතේ මේ කෝණය මොකක්ද පුතේ? 0.90යි අතර තියෙන ඉඳන් මේක පුතේ සුළු කෝණයක් නේද? පුතේ එතකොට මේක සුළු කෝණයක්. අපි කියනවා පුතේ අංශක 40 කියලා ඇඳලා පුතේ මේක සුළු කෝණයක් කියලා. මේ පුතේ 6 වෙනි ගැටලුව එකේ 1. ඊළඟට අපිට තියෙනවා පුතේ 110. ඒ වගේම පුතේ මම සරල රේඛාවක් ඇඳලා මේක පුතේ එක තැනක් ලකුණු කරගත්තා. ඊළඟට පුතේ මට පුළුවන් 110 ගන්න. 110 පුතේ මට දෙපැත්තෙන්ම අඳින්න පුළුවන්. දැන් මේ පැත්තෙන් ඇඳුවොත් පුතේ මම දකුණු පැත්තෙන් පටන් ගන්න ඇඳුවොත් පුතේ බිඳුවේ ඉඳලා ගණන් කරා මට 110 පුතේ මෙන්න මෙතනින් හම්බ වෙනවා. බිඳුව 10 20 30 40 50 60 70 80 90 100 110 එනවා පුතේ මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ පුතේ මම මේක යා කරනවා මෙතනින් මෙහෙම යා කරලා කියමු. ඊට පුතේ මෙහෙම යා කරා මම මේ පැත්තේ ඉඳලා ගත්තේ පුතේ 110. එහෙනම් පුතේ මම 110 කියලා ලියනවා පුතේ මෙතන. මම මේ පැත්තේ ඉඳලා තමයි 110ක් ගත්තේ. ඊට පුතේ 110 කියන්නේ මහා කෝණයක් නේද? 110 කියන්නේ මහා කෝණයක්. ඊළඟට තියෙනවා පුතේ අපිට 260 කියලා. පුතේ 260 කියලාත් මං අඳගත්තා පුතේ මෙහෙම ඉරක් ඇඳගෙන ඉවරලා පුතේ අපි දන්නවා පුතේ මෙතන ඉඳලා මෙතෙන්ද අංශක 180යි කියලා දන්නව නේද පුතේ? 180 නම් මේ පක්ෂයක් අරගෙන 180 නම් පුතේ 260 වෙන්න පුතේ තව කොච්චරක් ඕනේද පුතේ? තව අංශක 80ක් ඕනේ නේද? ඔව් සර්. පුතේ මට පුළුවන් ආයි පුතේ මේ මෙතන තියලා මං කෝණමානෙ පුතේ හරවන අනිත් පැත්තට. දැන් පුතේ මම මෙතන ඉඳලා තමයි අංශක 180ක් මෙහෙට ගත්තේ. තව එතකොට පුතේ මම අංශක 80ක් ගන්න ඕන. පුතේ ආයි මං එතකොට මෙතන ඉඳලා පුතේ බිඳුවේ ඉඳලා 80ක් යනවා පුතේ මෙතෙන්ද මට එනවා මෙන්න මෙතෙන්ද. මම මෙතන ඉඳලා පුතේ මෙතෙන්ද යා කරනවා. එතන ආවා. මම මෙතන ඉඳලා මෙතෙන්ද යා කරනවා. ඊට පුතේ මට එනවා මෙන්න මේ කෝණේ. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම එනවා පුතේ. ඒතර මෙන්න මේ කෝණේ තමයි මම ගත්තේ. ඒතර මෙන්න මේ කෝණේ තමයි පුතේ අංශක 260ක් විදියට මට එන්නේ. මේ කෝණේ තමයි මට අංශක 260ක් විදියට එන්නේ. මේ 260ක කෝණයක් තමයි පුතේ මම ඇදලා තියෙන්නේ. ඒතර පුතේ මේක පරාවර්ත කෝණයක් නේද පුතේ? ඔව් සර්. පුතේ මේක පරාවර්ත කෝණයක්. ඊළඟට ඔබ ඇඳි අංශක 40ක කෝණය AB C ලෙස නම් කර ශීර්ෂය හා බාහුවක් නම් කර ලියන්නලු. පුතේ එතකොට මම මේක ලකුණු කරොත් මේ පැත්ත මේක පුතේ ලකුණු කරොත් මේක ABC කියලා කියන්නේ පුතේ B කියන එක තමයි කෝණේ තියෙන්නේ. ඒතර පුතේ මම මේක B කියලා ලකුණු කරන්න වෙන්නේ මේක. මට A මේක B මේක C කියලා ලකුණු කරන්න පුළුවන් නේද පුතේ? ඔව් සර්. ඒතර පුතේ මේකේ පුතේ බාහුවක් නම් කරොත් මම පුතේ බාහුව කියලා නම් කරොත් මට එන්නේ පුතේ බාහුව මොනවාද පුතේ? AB කියන බාහුවත් පුතේ BC කියන බාහුවත් නේද තියෙන්නේ පුතේ? AB කියන බාහුවයි BC කියන බාහුවයි තමයි පුතේ මට බාහුව විදියට එන්නේ. ශීර්ෂය විදියට පුතේ මට එන්නේ මොකද්ද? මේ B නේද පුතේ ශීර්ෂය විදියට එන්නේ? ඒතර පුතේ ශීර්ෂය B බාහුව දෙකක් තියෙනවා පුතේ. AB කියන බාහුවයි BC කියන බාහුවයි තියෙනවා. ශීර්ෂය මට පුතේ B කියලා ගන්න පුළුවන් නේද? පුතේ හරිද එතකොට ඒ ටික? ඒ ටික හරි නේද? ඔව් සර්. හරි. ඊළඟට පුතේ අපිට ගත්ත හැකි ඊළඟ ගැටලුව සම්මිතික රූපයක් ලැබෙන සේමෙම රූපය සම්පූර්ණ කරන්න තියෙන්නේ අපිට උතුරු පුතේ. මේකේ තියෙන රූපේ සම්පූර්ණ කරන්න පුළුවන් නේද පුතේ මේ තියෙන විදිහට. ඒතර අපි ඉස්සෙල්ලාම පුතේ මේ පැත්තේ තියෙන කඩඉරි වල තියෙන හැටියට අපි ඒ විදිහට පුතේ ඇඳ ගන්නවා. අපි ඇඳොත් පුතේ මෙන්න මේක තියෙනවා මෙහෙම. එතකොට මේකේ තියෙනවා කඩීර මෙහෙම කඩීරක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා පුතේ මේ රූපේ මෙහෙට දෙකක් තියෙනවා පුතේ කොටු දෙකක්. ඒතර පුතේ මාත් මෙහෙට ගන්නවා පුතේ කොටු දෙකක්. ඊළඟට මෙතනින් පුතේ එක කොටුවක් වෙන්න මෙතෙන් ඇඳලා තියෙනවා. මෙතන එක් කොටුවක් වෙන්න මෙතෙන් ඇඳලා මාත් පුතේ මෙතනින් මෙතෙන් එක් කොටුවක් විදිහට අඳිනවා. ඊළඟට
පල්ලෙහාට කොටු දෙකක් එන විදිහට පුතේ මෙතනින් දෙකක් වෙන්න මෙතෙන් ඇදලා තියෙනවා. ආයි මෙතනින් මම මෙතන විදිහට දෙකක් වෙන්න අදිනවා. ඊළඟට පුතේ ආයි කොටු දෙකක් එන්න මට මෙතෙන් ඇදලා තියෙනවා. පුතේ ආයි මම මෙතනින් මෙතෙන් අදිනවා. ඊළඟට කොටු මෙතනින් කොටු තුනක් වෙන්න මෙහෙට ඇදලා තියෙනවා පුතේ මෙහෙම එකක්. මාත් මෙතනින් පුතේ කොටු තුනක් වෙන්න මෙහෙට අදිනවා. ඊළඟට මෙතනින් කොටු දෙකක් මෙහෙට ඇදලා තියෙනවා පුතේ. මම මෙතනින් පුතේ කොටු දෙකක් මෙහෙට අදිනවා. ඊළඟට මෙතනින් මෙතන සම්පූර්ණ කරලා තියෙනවා පුතේ. මෙතනින් මෙතන සම්පූර්ණ කරලා තියෙනවා. මම මෙතනින් මෙතෙන්ට සම්පූර්ණ කරනවා. එතකොට පුතේ රූපේ සම්පූර්ණ කරන්න කියලා තියෙනවා පුතේ අපි රූපය සම්පූර්ණ කරා. ඊළඟට මේක A. එතකොට පුතේ B කොටසේ අපිට තියෙනවා x සමානයි 2යි y සමානයි 3 නම් පහත ප්‍රකාශනයේ අගේ සොයන්න කියලා. x සමානයි 3යි y සමානයි 2 නම් x වලට දානවා 2 y වලට දානවා 3. මේකේ තියෙනවා අපිට 2යි x වල වර්ගය නැත්නම් දෙවෙනි බලය y කියලා. ඊළඟට මට තියෙනවා පුතේ මම x වෙනුවට 2 දානවා මට ලියන්න පුළුවන්. 2 වැඩි කිරීම දෙකේ දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන් නේද පුතේ? අපි x වෙනුවට 2 දානවා. ඒතර මම මෙතන 2 ලිව්වා. පුතේ y වෙනුවට දානවා 3 වැඩි කිරීම 3 කියලා දැම්මා. පුතේ අගය සොයන්න කියලා තියෙන පුතේ මෙතන දෙකේ සංඛ්‍යා එකක් තියෙනවා. මෙතන පුතේ දෙකේ සංඛ්‍යා පුතේ දෙකක් තියෙනවා. මට ලියන්න පුළුවන් නේද පුතේ දෙකේ සංඛ්‍යා 3ක් කියලා? නැත්නම් පුතේ ප්‍රකාශන අගය සොයන්නේ මට මේක ලියතේ පුතේ මෙතන 2යි වැඩි කිරීම 2 වර්ගය කියන්නේ පුතේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. පුතේ මට මෙතන ලියන්න පුළුවන් 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි කියලා පුතේ උත්තරේ ලියන්න පුළුවන් නේද? ඔව් සර්. හරි. ඊළඟට තියෙනවා පුතේ C වල වෙන් රූප සටහනක් කියලා තියෙනවා. වෙන් රූප සටහනේ දක්වා ඇති කුලකය සංගල වරහණක් තුල වචනයෙන් ලියා දක්වන්නලු. පුතේ සංගල වරහණක් තුල වචනයෙන් ලියා දක්වන්න කියලා තියෙනවා පුතේ මට ලියන්න පුළුවන් නේද පුතේ මේක A සමානයි 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා කියලා ලියන්න පුළුවන් නේද පුතේ මට 2 4 6 8 කියන එක? ඔව් සර්. හරි මම ලියනවා පුතේ මේක 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා කියලා. 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා කියලා ලියනවා.